දැන් ඊමණක් අද සෑහෙන වෙලාවක් ආපු වෙලාවට නම් අපි එක කතා කරලා බැලුවේ මේ ටර්ම් ටෙස්ට් වල තාත්තනේ නේ හරි එතකොට බෞද්ධයෙක් හොඳයි සමහරක් අයට සමහරක් වෙලාවල් වල මේ හොඳට පුළුවන් දේවල් ඒ වෙලාව බැරි වෙලා තියෙනවා පැහැදිලිද එතකොට මොකද ඔය දේ ටර්ම් ටෙස්ට් එකක් කරන්න කරන්නේ උඩට ඒ ලෙවල් තුල වෙන දෙයක් හරි එතකොට ඒක පුළුවන් තරම් අවමට්ටමව පවත් ගන්න තමයි අපි පේපර්ස් කරන්නේ පේපර් ක්ලාස් එකක් විදියට. හැබැයි දැන් අර මුල්ම දවස්වල ඒ කියන්නේ පේපර් ක්ලාස් එක පටන් ගත්තම දවස්වල උඹලා පේපර් එක විදිහ පොඩ්ඩක් මතක් කරපළු දෙන්න. ඒකට වෙනම ගැටමක් තිබ්බා නේද? ඒ කියන්නේ පේපර් එකක් ගන්නවා එන්න නිකන් අර අමුතු මේකක් තිබ්බා. දැන් නිකන් කඩේ යනවා වගේ සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ කඩේ යනවා කියන විශේෂයක් නෑ. හල්දියන් කියන මහා රණානේ ඒ වගේ තමයි ඔය වෙනවා මොනවද කියනවා යනවා. හරි. එහෙම කරලා බෑ. යම් ටර්ම් යම් පේපර් ක්ලාස් එකක පේපර් එකක් ලිව්වට පස්සේ ඒකට අපි 100% ඩිස්කෂන් එකක් කරනවානේ. එතකොට ඒ ඩිස්කෂන් එකේ තමන්ට අපහසු තැන් මොනවද කියලා තේරුම් ගන්න. ඒකේ තියරිත් බලලා වැඩ ටික කරලා ඊළඟ පේපර් එකේ කලින් පේපර් එකේ තිබ්බට වඩා යම් ලකුණු සංඛ්‍යාවක් වැඩි කර ගැනීම 100%ක්ම අරමුණු කරගෙන වැඩේ කරන්න. එහෙම නැත්නම් බෑ. ඒ වගේම තමයි මෙන්න මෙහෙම දෙයක් දැන් වෙනවා. ඒක මම මුලින්ම කියන්නේ ඒක වළක්ව ගන්න. දැන් මේ පාර ලියලා කෙමිස්ට්‍රි වෙන්න පුළුවන්, ෆිසික්ස් වෙන්න පුළුවන්, මැත්ස් වෙන්න පුළුවන්. හරි. ලකුණු අඩුවීමක් වුණොත් ඔයා දැන් මේ ඉගෙන ගන්න පාඩම් වල දෙන බරකටුවේ සෑහෙන ප්‍රමාණයකින් අඩු කරලා ඔයා සෑහෙන බරක් දෙනව කොහාටද? ඒ තමයි කලින් කරපු පාඩම් වලට. දැන් උදාහරණයක් අපි කෙමිස්ට්‍රි ටෙස්ට් එකේ කතා කරමු. හරි. දැන් ඔයාලට යම් කිසි දෙයක් දැන් පන්තියේ මුලින් ඉඳන් ආපු අයට මේව බැරි වෙන්න බෑ කියනවා. හරි. ඒ තමයි ලුබිස් වීවර්. ඒ වගේම ගුණ සංසන්දන, ඒ වගේම පළවෙනි පාඩමේ වර්ණාවලි, ඉලෙක්ට්‍රොනික විශ්ලේෂණ ඔන්න ඔය වගේ කුංචි කුංචි දේවල් තියෙනවනේ. ඒව මන්තෙම පුතේ නැහැනවා. දැන් කරන පාඩම් වල දෙන අපි කියන්නේ අවධානය ගොඩක් අඩු කරලා. එයාලා හිතනවා ඊළඟ පේපර් එකේ ලකුණු හදන්න මේ ටික කෙරෙන්න ඕනි කියලා. ඔව් ඒක ඇත්ත. ඉතින් ඒක හදන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ඊළඟ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු තීරක පාඩම් කොටස් තුනයි තියෙන්නේ. එකක් තුන්වෙනි පාඩමේ අනුමාපනයේ ස්වල්ගිය විදිය කොටසක් ඊළඟට වායු ගණන් සහ ශක්ති විද්‍යාව. එතකොට පළවෙනි පාඩමේ හම්බ වෙන ප්‍රශ්න ප්‍රමාණය ඉතාම ප්‍රබල ලෙස පුතේ අඩු වෙනවා. හරිද? ඒක නිසා දෙවෙනි පාඩමේ බලපෑම් පුතේ යම්තා එකම විදිය රිද්මයක් මේ පේපර් එකට තුල තියෙනවා. හේතුව ඒ ලෙවල් වලට අර ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ඒකෙන් ලැබෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න යම් දෙයක අතපස් වීමක් වෙලා තියෙනවා මේක හදන්න ඕනේ. ඒකේ විවාදයක් නැහැ. හැබැයි ඒක හදන ගමන් දැන් කරන පාඩම් වල 100% හදන්න ඕනේ. වැඩිම ලකුණු ප්‍රමාණය මේ වගේ ටර්ම් ටෙස්ට් එකේ දැන් කරන පාඩම් වලින්. පැහැදිලිනේ? හරි. ආයෙමනම් අපි ලකුණු බලමු. එhmenan අද දවසේ අපි අලුත් පාඩමකට ආරම්භය ගන්නවා. ඒ තමයි පස්වෙනි පාඩම ශක්ති විද්‍යාව. උදේ අපි ඉස්සෙල්ලාම පාඩමේ වැඩ කටයුතු පටන් ගන්න කලින් අපි බලමු මේ පාඩම ඔයා හරියට හරි විදියට කරගත්තොත් ඔයාට එළවන් පේපර් එකේ ලකුණු කොහොම බලපෑමක් තියෙනවද කියලා. හරි. ඒ සාමාන්‍යයෙන් MCQ ලකුණු මේකත් අපිට භෞතික රසායන ඒ කියන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි වල හම්බෙන්නේ වැදගත් පාඩමක්. MCQ ප්‍රශ්න ගත්තොත් සාමාන්‍යයෙන් 2011 උඩ පේපර්ස් වලට ඇවරේජ් එකක් විදිහට ප්‍රශ්න දෙකක් හෝ තුනක් කියන කොටස් අගින් ඉඳලා සාමාන්‍ය 2011 පේපර්ස් ගත්තා. පෙර පේපර්ස් ගත්තාම MCQ 60ක් ආවනේ. ඒ වැරදි සාමාන්‍ය තුනේ ඇවරේජ් එකට වඩා වැඩි ඇවරේජ් එක ප්‍රශ්න ලැබෙනවා. ඊළඟට ස්ට්‍රක්චර් ප්‍රශ්න ගත්තොත් දැන් තුනේ උඹලා පොඩි උන් නෙමෙයි. ඒ ලෙවල් වලට ඇවිල්ලා අවුරුද්දකට වැඩි අවුරුද්දයි මාසයක් වෙනවා. හරි. මේ අප්‍රේල් වල අවුරුද්දයි මාසයක් වෙනවා. දැන් උඹලා දන්නවා විවෘත පේපර් එකේ ප්‍රශ්න හතර ලැබෙන්නේ කොහෙන්ද කියලා. අනිවාර්යෙන් බන්දර පාඩමේ එකයි. තාම ඉගෙන ගන්න නැතුණා දන්නවා SPD වලින් එකයි ඔය සැරේ මම කියලා ඕගනික් වලින් එකයි. අනිත් එක ලැබෙන්නේ පුතේ ෆිසිකල් පාර්ට් එකේ. ඒ කියන්නේ නිශ්චිත හරි පාඩමක් කියන්න බෑ. සාමාන්‍යයෙන් අලුත් විභාග රටාව ඇතුළේ පුතේ ඔය ෆිසිකල් පාර්ට් එකේ ලැබෙන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ තියෙනවානේ. ඔය ව්‍යුහගත රචනා ප්‍රශ්නය තනි පාඩමකින් ලැබෙන ස්වභාවය අඩුයි. ඒ කියන්නේ ෆිසිකල් පාර්ට් එකේ තියෙන පාඩම් දෙකක සංයුතියක් එක තමයි බොහෝ වෙලාවට එන්නේ.
තනි පාඩමකින් එන අවස්ථා තියෙනවා නේද නෙමෙයි. නමුත් බොහෝමයක් අවස්ථාවල එන්නේ පාඩම් නිෂ්ප්‍රණයක් විදියට. ඒ නිෂ්ප්‍රණය විදියට ගන්න පුළුවන් ශක්ති විද්‍යාවේ කොටසයි විද්‍යුත් රසායනයේ කොටසයි. ශක්ති විද්‍යාවේ කොටසයි සමතුලිතතාවයේ පාඩමේ තියෙන කිසියම් පාඩ දෙකකින් කොටසයි. ඔය විදිහට තේරෙයි. අපි කියන්නේ A හා B කියලා කොටස් දෙකක් පාඩම් දෙකකට දාලා එතකොට ළමයාගේ වැඩි පරාසයක දැනුමක් බලන්න පුළුවන්. හැබැයි සමහර පාඩම් කොටස් තියෙනවා ආවොත් A B කොටස් නැහැ. සාමාන්‍යයෙන් තනි ප්‍රශ්නයේ තනින් එනවා. ඒ තමයි ඔයාලා 11 වෙනි පාඩම ඉගෙන ගන්න චාලක රසායනය. ඒ වගේම සමතුලිතතාවයේ පාඩම් ඇතුළේ තියෙන මොකද pH කියලා ගණන් જાතිය සමතුලිතතාවයේ ඉස්සරහින් කරන්නේ. අනිත් ඒ වගේ තැන් වලින් ආවොත් තනි ප්‍රශ්නේ ලැබෙනවා. පැහැදිලිද? අයවනම් අපිට විශ්වාසයක් ඉහළ ප්‍රශ්නයේදී විශ්වාසයක් තියන්න පුළුවන්. ප්‍රශ්නයෙන් භාගයකට උත්තර ආගන්න එයාගේ පුළුවන්කම තියෙනවා. 100%ක් නෙමෙයි නමුත් ඉහළ සම්භාවිතාවයක් තියෙනවා. අපි වැඩි කරන්නේ ඒ කියලා හිතන්නේ. හරි. අයවනම් ප්‍රශ්න භාගයක් මම මෙතන දානවා. ඊළඟට essay paper එක. සාමාන්‍යයෙන් essay එකේ පිළිගැනීමේ නිලධාරී වගේ තමයි. හරි. ඒකට හේතුව 1 2 3 4 ව්‍යුහගත ප්‍රශ්න වලින් පස්වෙනි ප්‍රශ්නේ රචනා පේපර් එකෙන් පටන් ගන්න. ඔය පස්වෙනි ප්‍රශ්නේ ඇතුලේ සාමාන්‍ය පුතේ මේ ශක්ති විද්‍යාවේ කොටස අනිවාර්ය ප්‍රශ්න කොටසක් විතර දැන් අවුල් ගානක් තිස්සේ පැහැදිලි නේ. හැබැයි ඒකත් සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් නෙමෙයි. එක රචනා ප්‍රශ්නයක භාගයක්. සාමාන්‍යයෙන් දැන් තියෙන රටාව තමයි ඔයාලා සමතුලිතතාවයේ පාඩම ඉගෙන ගන්නවා රසායනික සමතුලිතතාවය කියලා කොටසක් ඉස්සරහට 12 වෙනි පාඩමේ. ඔන්නේ රසායනික සමතුලිතතාවයේ කොටසක් එක්ක මේ ශක්ති විද්‍යාවේ කොටස ඉහළ සම්භාවිතාවයෙන් පුතේ පේපර් එක තුල ලැබීමේ හැකියාව තියෙනවා. එහෙනම් මම ස්පෙෂල් දානවා ප්‍රශ්න භාගයක්. හරි. දැන් බලමු මේ ලකුණු ගන්න කීයද කියලා. MCQ 3ක් ආවොත් එකකට ලකුණු 100න් 1යි එන්න ලකුණු 3යි. ව්‍යුහගතෙන් භාගයයි. ඒ කියන්නේ ව්‍යුහගතයකට ලකුණු 100ට මාර්කින් කරාට කැපිලා කැටිය අවසාන 100ට එනකොට ලකුණු 5යි තියෙන්නේ. 5න් භාගයක් 2.5යි. ඊළඟට පුතේ මෙතන එක ප්‍රශ්නයකට 100ට ලකුණු 7.5ක් තියෙනවා භාගයක් කියලා. කියන්නේ 3.75ක් විතර වගේ තියෙනවා. එතකොට 5යි 12යි එකක් විතරුයි 4යි 6යි 3යි 9යි. ඒ කියන්නේ මේක ලකුණු 10කට ආසන්නයෙන් පුතේ ලකුණු හැදෙන පාඩමක්. හරි. දැන් අර ඒල වලට ඇවිල්ලා අවුරුද්දකට වඩා වැඩි දැන් එක ලකුණක් තියෙන වටිනාකම වලට ආයෙ පෙන්වලා දෙන්නේ ලකුණු 10ක් කියන්නේ කොච්චර වටිනවද කියලා තේරුම් ගන්න. පළවෙනි පාඩමෙන් මාව MCQ දෙකක් විතර වගේ. එහෙනම් පළවෙනි පාඩම වල නැමුනේ කොච්චරද කියලා මතක් කරගන්නලා පාඩම් කරපු පාඩේ පළවෙනි පාඩමේ ආත්මේ වගේ පස් ගුණයක්වත් ලකුණු වල වටිනාකම හැටියට මේ පාඩමට මාක්ස් කියලා තේරුණා නේ. හරි. ඒවනම් ලකුණු වල ව්‍යාප්තිය පිළිබඳ සාකච්ඡාවක් දෙනවා කියලා. ඒකෙත් පෙන්නන්න ඕනේ පුතේ මේක හොඳ වටින පාඩමක් කියන එක. හරි. එහෙනම් ශක්ති විද්‍යාව වැඩ කරනවා ලස්සන පාඩමක්. තීර ප්‍රමාණය බොහොම අවමයි. හැබැයි මේ තීරයේ 100%ක් අවබෝධයෙන් ඉගෙන ගන්න ඕනේ. කට පාඩම විතරක් විශ්වාස කරලා ලකුණු හදන්න පුළුවන් පාඩමක් නෙවෙයි. ෆිසිකල් පාඩම් හැම එකක් මෙහෙමයි. එහෙනම් අවබෝධයෙන් 100% තියාගෙන වැඩ කරන්න ඕනේ. ගණන් හදන්න තියෙන පාඩම ලස්සන ගණන් තියෙනවා. ඒවා ලස්සන වෙන්නේ මුලින්ම නම් හරියට ඉගෙනගෙන මේක හොඳට තේරුම් අරගෙන වැඩේ කරගෙන තියෙනවා. තේරුණා නේ? හරි. එහෙනම් පොරොත් පාඩමක් එමය වෙන්නේ නේද? ආයෙත් අතල් මොකක්ද මේ ශක්ති විද්‍යාව කියන්නේ? දැන් පොඩි පටන් ගන්න ඕනේ පාඩමක්. හරි. ශක්තියනේ. ආයෙත් උදේ මේ ශක්ති විද්‍යාව කියලා කියන්නේ මේ පාඩමෙන් කරන්න උත්සාහ කරන්නේ. ස්වභාවයේ සිද්ධ වෙන ප්‍රතික්‍රියා තියෙනවනේ. ස්වභාවයේ සිදුවිය හැකි එක තමයි අපි ලැබ් එක ඇතුලේ කරන්නේ. එතකොට අපි ලැබ් එකක් ඇතුලේ හරි එහෙම නැත්නම් ස්වභාවික පරිසරය තුල හරි සිදුවෙන කිසියම් රසායනික ප්‍රතික්‍රියාවක් තාප ගතිකව විග්‍රහ කරන එක තමයි පුතේ මේ පාඩම ඇතුලේ කරන්නේ. මොකක්ද තාප ගතිකව විස්තර කරනවා කියන්නේ? දැන් එකකට හිතන්න. ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා 2A ධන B හැදෙනවා පුතේ C කියලා ඵලයක්. හරි. ඒක තමයි ස්ක්‍රීන් එකේ පොඩි ඇඟිල්ලෙන් පැක්චර් කරලා බලන්න මයික් එක කැටලා තියෙන්නේ කියලා. වැඩි දාන්න වලට බා ෆෝන් එකේ කියලා. හරි. ආයෙ වඩා හරි ගොඩක් බාර කරනවා. හරි. එහෙනම් 2A දාන B එකෙන් හැදෙනවා C කියලා ප්‍රතික්‍රියාවක්. මේ යම් කිසි ප්‍රතික්‍රියාවක් තාපගතිකව විස්තර කරනවා කියන්නේ දැන් මේක ඇතුළේ තියෙන ලොකු කතන්දරයක්. ඒ ලොකු කතන්දරේ එහෙම කිව්වොත් ප්‍රධානම තේරෙන්නේ නැහැ. මම සරලව කියන්නම් කොහේම යම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් පුතේ සමහර ප්‍රතික්‍රියා තියෙනවා
අපි පිටතින් ශක්තිය දෙන්න ඕන. එහෙම නැත්නම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. සමහර ප්‍රතික්‍රියා දෙනවා පුතේ පිටතින් ශක්තිය දෙන්න ඕන. ඒක නිකන් ඉබේ වෙනවා වගේ අපිට පේනවා. හරි. දැන් ඔයාලා දැකලා ඉතින් ලැබ් එකේ යනකොට සමහරවිට මේ කොනිකල් ටියුබ් වලට දාලා පල්සර් දාගෙන අරලා උණක් කරනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පිටින් තාපේ දෙන්න ඕන. අන්න ඒ විදිහට පුතේ මේ කිසියම් ප්‍රතික්‍රියාවක් සිදු වෙද්දී එයාගේ ශක්ති විපර්යාසය පිළිබඳව විග්‍රහයක් කළා මුළු පරාසය කර ඉගෙන ගන්න එක තමයි මේ පාඩමෙන් කරන්නේ. මේ පාඩම ඉගෙන ගන්නකොට පුතේ වැදගත් ප්‍රධාන සාධක තුනක් ගැන අපි ගැඹුරින් ඉගෙන ගන්නවා. ඒ තමයි පළවෙනි එක ඩෙල්ටා H. ඩෙල්ටා H කියන්නේ පුතේ එන්තැල්පි වෙනස. අපි එන්තැල්පි කියන වචනේ මීට කලින් අහලා තියෙනවා. නමුත් ඒක හරියට ඉගෙන ගන්න මෙතනදී. එබැවින් කිසියම් ප්‍රතික්‍රියාවක එන්තැල්පි වෙනස. ඒ වගේම අපි කතා කරනවා පුතේ ඩෙල්ටා S කියලා තව සාධකයක්. අපි කියනවා එන්ට්‍රොපි වෙනස. ඒ වචනේ අද තමයි ඔයාලා ඇහුවේ. එන්ට්‍රොපි වෙනස. ඒ වගේම තමයි ගිබ්ස් ශක්ති වෙනස. ඩෙල්ටා G. එහෙමනම් කිසියම් ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට ඒ ප්‍රතික්‍රියාව තුළ සිදුවන එන්තැල්පි වෙනස, එන්ට්‍රොපි වෙනස, ගිබ්ස් ශක්ති වෙනස කියන සාධක පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම මේ පාඩම ඇතුළත පුතේ අපි කරනවා. පැහැදිලි නේද? එවනම් ඒ පිළිබඳ කරන විග්‍රහය ආරම්භක පියවරක් විදිහට අපි පුතේ මේ පාඩමේ මුළු දැනුමක් කතා කරන මූලික අර්ථ දැක්වීම් කීපයක් ඉගෙන ගත යුතු තියෙනවා. අන්නේ අර්ථ දැක්වීම් ටික තමයි මුල් අධ්‍යයනයේ තුල ඉගෙන ගන්න. මේකට පුතේ අලුත් දෙයක් ඉගෙන ගන්නකොට ඒ අලුත් දේ සම්බන්ධයෙන් සමහර වචන පද්ධති දිනවා අපි මීට කලින් කතා කරලා නැති, භාවිතා කරලා නැති. හැබැයි මේ වචන තමයි ඉස්සරහට නැවත නැවත අහපුව යෙදෙන්නේ. එහෙනම් මේ වචන අපිට කොහොම සමීප වෙන්න ඕන? ඒ සමීප වෙන්න ඒ පිළිබඳ පුළුල් විග්‍රහයක් තමයි ආරම්භක අවස්ථාව තුන අපි කරන්නේ. ඒක පටන් ගන්න කලින් අලියා ගන්න පුතේ සටහන මේක ඔන්ලයින් දරුවන්ට රෙකෝඩින් එකක් විදිහට දෙන්නම් ක්ලාස් එක. හරි. දාගන්න පුතේ සටහන ස්වභාවයේ සිදුවන रासायनिक प्रतिक्रियाव ताप गतिकव विग्रह किरीम මෙම ඒකකය යටතේදී සිදු කෙරේ එහිදී එන්තැල්පි විපර්යාසය වරහන් ඇතුළේ දාගන්න පුතේ ඩෙල්ටා H. එන්තැල්පි විපර්යාසය වරහන් ඇතුළේ ඩෙල්ටා H. තමා එන්ට්‍රොපි කියලා කියන්නේ මේ එන්ට්‍රොපි වගේ තමයි. හරි. එන්ට්‍රොපි විපර්යාසය වරහන් ඇතුළේ දාගන්න පුතේ ඩෙල්ටා S. ගිබ්ස් ශක්ති විපර්යාසය ගිබ්ස් ශක්ති විපර්යාසය වරහන් ඇතුළේ දාගන්න පුතේ ඩෙල්ටා G. යනාදී සාධක පිළිබඳව මෙහිදී ගැඹුරින් අධ්‍යයනය කෙරේ.
ගැඹුරින් අධ්‍යයනය කෙරේ. නේද? දැන් ආපහු සැරයක් හැමෝම මේ පැත්තට හැරෙන්න. මේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට දැන් ඔය කියන සාධක ගැන අධ්‍යයනය කරන්න කලින් මේ පාඩමේ මූලික අර්ථ දැක්වීම කීපයක් තියෙනවා කියලා කිව්වනේ. අන්නේ අර්ථ දැක්වීම කීපය ගැන කතා කරලා ඒ ගැන විස්තරය හදාගන්න හදන්නේ. ඒකතු තත්ත්වයේ විභාගේ නැවත නැවත අහපු ඔයාලගේ ඊළඟ ටර්ම් ටෙස්ට් එකේ අනිවාර්යයෙන්ම MCQ වලට යහන වැදගත් සිද්ධාන්ත කීපයක් අපිට හම්බ වෙනවා. පුතේ අපි ඉස්සෙල්ලා බලනවා මේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලගේ රිසෝස් බුක් වල එහෙම දීලා තියෙනකේ අර්ථ දැක්වීම කියනවනේ. ඒවා බලන්න ගියාම මේ ඔබේ අර ඒ කියන්නේ ඒවා දින වචන හරි බල වැඩි සමහරට කියනක මොනවද තේරෙන්නේ නැහැ. හරි. දැන් ඒක අත්දැකීමෙන් බලලා තේරෙන්නේ මේවට සමාන පාඩම් ගැන කිව්වොත් නේද? හරි. මේ පද්ධතියක් කියන්නේ සරලව ගත්තොත් ඔයාගේ අවධානයට ලක් වෙන ඕනම එකක්. ඒ අවස්ථාවට අනුකූලව පද්ධතියක් කියලා සලකන්න පුළුවන්. පැහැදිලිද? සාමාන්‍යයෙන් මේ දැන් පුතාලා පාරේ යනවා කියන පන්තියේ. එනකොට එක පාටම ඔයාලා දකින ලස්සන ගැල්ලක් එක්කනවා. වාගේ සම්පූර්ණ අවධානය මේ වෙලාවේ යොමු වෙන කාටද? එයා. ඒ වෙලාවේ කම්පියුටර් පද්ධතිය විදිහට ක්‍රියා කරන්නේ. එයා තමයි. පැහැදිලි නේ? ඒකෝට සමහර වෙලාවට සමහර අයට එහෙම වෙනවා. ඒ කියන්නේ පද්ධතිය පිළිබඳ අවධානය වැඩි වෙලා පන්තිය පැත්තකින් කියලා සමහරට යාළුවත් එක්ක යන්න මචං කියලා වෙන ගමනක් යනවා. අදහස ඉඳී දෙනවා. හරිද? එහෙම කරගත්තොත් දෙවියන්ගේ පිළිගන්නේ ඒ වලට. හරි? එහෙමනම් මේක කොහොමද සිලබස් එකේ කියන්නේ? සිලබස් එකේ කියනවා මේ මුළු විශ්වයේම වෙන් කරලා අරගෙන ඔයා අවධානයට ලක් කරන ඕනෑම පදාර්ථයක් පද්ධතියක්. හරි? එහෙම නෙමෙයි සරලව. හරි? ඔයාගේ අවධානයට ලක් වෙන්නේ මොකක්ද? ඒ මොහොතේ පද්ධතිය එක. දැන් මේක කෙමිස්ට්‍රි වලට ගමුද? දැන් මේක අපිට ඕනේ කෙමිස්ට්‍රි වලනේ. ඔයා ලැබ් එකට ගිහිල්ලා ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරනවා බීකරයක් ඇතුළේ. ඔයා ඒ වෙලාවේ මොකක්ද මේ මිශ්‍රණය වෙන්නේ කියලා බීකරේ දිහා බලන් ඉන්නවා. ඒ වෙලාවේ පද්ධතිය මොකක්ද? බීකරය. පැහැදිලිනේ? අන්න මේ විදිහට කිසියම් වූ අවස්ථාවක අපේ අවධානයට ලක් කරන දෙයක් උදේ අපි සලකනවා පද්ධතියක් කියලා. ඊළඟට පද්ධතියට අමතරව අපි අර්ථ දක්ව ගන්නවා පරිසරය. එහෙම නැත්නම් වටපිටාව කියලා දෙයක්. හරි. උදේ ලෝකෙදී අපි හඳුන්වන්නේ මෙහෙම දෙයක්. හරි සරල අර්ථය ගමු. ඒ තමයි යම් කිසි පද්ධතියක් එක්කදී අන්තර්ක්‍රියා කරන්න පුළුවන්. ඒ පද්ධතියට බාහිරින් තියෙන අවකාශය තමයි එයාගේ පරිසරය. හරි. එතකොට දැන් ඊකපඩ හිතන්නේ මේතන අම්ලයක් වාෂ්පයක් මිශ්‍ර කරා කියලා උපකරණයේ ස්ටොයිකියෝමිතිය කියලා දුන්නානේ. උෂ්ණාන්තවිතියේ ස්ටොයිකියෝමිතිය වෙනකොට මේක තාපදායක ක්‍රියාවක් කියනවා. එතකොට අම්ලයක් වාෂ්පයක් මිශ්‍ර කරලා ටෙස්ට් ටියුබ් එක අතේ තියාගත්තොත් ඔයාලට අතට දැනෙන රස්නියක් එනවා. එතකොට එහෙම අල්ලන් ඉඳියන්නේ දිගටම රස්නිය එක දිගට තියෙන්නේ. මොකක්ද වෙන්නේ? අර ටෙස්ට් ටියුබ් එකේ ශක්තිය හානි කරන බාහිර පරිසරයට. එහෙනම් පුතේ අර ටෙස්ට් ටියුබ් එක අන්තර්ක්‍රියා කළා ඊට බාහිර අවකාශයත් එක්ක. අන්න අපි කියනවා මේ අපි සලකන පද්ධතියත් එක්ක අන්තර්ක්‍රියා කළ හැකි මේ පද්ධතියට පරිබාහිර කියන අවකාශයට අපි කියනවා පරිසරය කියලා. ඒ ප්‍රාප්තියේ තියෙන්නේ පද්ධතිය. මේ තියෙන්නේ පද්ධතිය. එතකොට මේ වගේ අවකාශයක් අපි ගන්නවා මේ තියෙන්නේ පරිසරය. ඒව නැත්නම් අපි ඉතින් කියනවා වටපිටාව කියලා. වටපිටාව. ඊළඟට අපි ගන්නවා පුතේ මායිම කියලා එකක්. සීමාව. ඒ බලන්න. ඒ තමයි පද්ධතියයි බාහිර පරිසරයයි වෙන් කරන සීමාව තියෙනවනේ පුතේ. අන්නේ සීමාවට තමයි අපි කියන්නේ මායිම කියලා. දැන් උදාහරණයක් කියලා සලකන්නේ මේ වෙලාවේ බීකරයක් නම් මායිම විදිහට ක්‍රියා කරන්නේ කවුද? බීකරයේ පිටිය. පැහැදිලිනේ? ඒ වෙලාවට මේ තියෙන්නේ මායිම. මායිම එහෙම නැත්නම් උඩ සීමාව කියලා කියන ඔය දෙකෙන් ඕනේ එකක්. හරි. ඔතේ ඔතන මේ කතා කරන ටික මහලු දෙයක් වන්නේ හරි ලේසි. ඔන්නෝයි කතා කරන පද්ධතිය තියෙනවනේ. ඒ කියන්නේ අපි අවධානයේ ලක් වෙන පද්ධතිය තියෙනවනේ. ඔය පද්ධතියේ ප්‍රධාන ස්වරූප තුනක් තියෙනවා. ඔතනින් 2014 ඇහුවා 18 විතරක් ඇහුවා. ටර්ම් ටෙස්ට් කරලා නම් මේ හැම ටර්ම් ටෙස්ට් එකම හරි.
පද්ධති වර්ග තුනයි. ඒ පද්ධති වර්ග තුනේ තියෙන එකිනෙකට වෙනස්කම් ටික පුතේ අපි හරියට අධ්‍යයනය කරන්න ඕනි. ඒක MCQ වලට මාර වටිනවා. ඒක මේ මහා ලොකු අමාරු කෙරයක් නෙමෙයි. අල්පල MCQ එකක්. අපි ඉස්සල්ලාම මෙන්න මේ අර්ථකථන ටික පුතේ මදාගෙන ඒ පද්ධති කතාවට යන්න. හරි. දාගන්න පුතේ. වෙනම පුංචි අනුමාත්‍යක් පුංචි එකක් විදිහට දාගන්න පද්ධතිය. පද්ධතිය. ඒ අපි ලියාගමු. මොකද මේක පුතේ බල වචනෙන් ලියා ගන්න හේතුව අර පේපර් එකේ MCQ එකක් අතර වචන දුන්නොත් මොකක්ද ඒක උදේ කියලා බලන්න. හරි. ඒක නිසා ලියා ගන්න. විශ්වයේ වෙන්කොට විශ්වයෙන් වෙන්කොට ගනිමින් සැලකිල්ලට භාජනය කරන පදාර්ථයේ හෝ විශ්වයේ ඕනෑම කොටසක් පද්ධතියක් ලෙස හඳුන්වයි. එතන පුතේ වර්ණනක් දාලා අපේ වචනෙන් සරලව ලියාගමු මේ. අපගේ අවධානයට ලක්වෙන ඕනෑම වස්තුවක් පද්ධතියක් ලෙස සලකයි. ඊළඟ දාගෙන පුතේ පුංචි අනුමානයක් පරිසරය. ඒකේ බලපන්තිය ලියාගමු මේක. පද්ධතියේ කොටසක් නොවන නමුත් ඒහා අන්තර්ක්‍රියා කළ හැකි. විශ්වයේ සෙසු සියල්ල මෙසේ හඳුන්වයි. එතන පුතේ සරලව ලියාගමු වර්ණනක් ඇතුලේ. පද්ධතියට බාහිරින් ඇති සෙසු සියල්ල මෙසේ හඳුන්වයි. ඊටකට දාගන්න පුතේ පුංචියට මායිම. ඒක ලියන්න පද්ධතිය හා වටපිටාව නැත්නම් පරිසරය
වෙන්කරන සීමාව මායිම ලෙස හඳුන්වයි. එතන මුටේ නිකමට දාගන්න උදාහරණ කියනවා. උදාහරණ කියලා දාලා ලියන්න බීකරයක බිත්තිය. ටක්කලා මොන්සෝ විද්‍යාව දාගන්න මේ වගේ පොඩියට පද්ධතිය මායිම පරිසරය. මේ කියන්නේ නේද? සිතුමා මම දැනගත්තා දෙන්නේ කියලා. ගෲප් එකට දැම්මනේ දවල් මේ ලින්ක් එක දාපු ෂෙක්කෝ ක්ලික් එකක් දැම්මා. හරිද? ඒක දැක්කම පරිවරා අනිවාර්යයෙන්ම ගෙදරින් බලන්න අද මම තියෙන්නේ. ඊට පස්සේ මම මැසේජ් එකක් වල ගෲප් එකට දැම්මා. අද මේ විපත්තිය වෙන්න පුළුවන් කියලා මම තැකයක් තිබ්බා. හරි. ඒ තමයි මේ කරගෙන යද්දි මොකක් කරේ උඩක් කියලා උඩ දෙන්න බැරිලා මොකද හැමදාම අපි කරේ ක්ලාස් එකට එක දරුණු කාඩක් දෙන්න රෙකෝඩ් කරපු විතරයිනේ. ඔන්ලයින් කවරේ ඇතුළාව වැඩේ බහලා යනවා කියලා මම ඉදාම දැනගත්තා. ඔයගොල්ලන්ට බදාල ක්ලාස් එකක් කරන්න ගිහුවම මම දෙදෙනෙක් ක්ලාස් එකක් කරන්න ගිහින් උදාලා ජොයින් වුණාම ටක් ගාලා ලැන්ඩ් වෙනවා. ආපහු අවුල් යනවනේ. මට මේ දුන්නා මේ Wi-Fi පාස්වර්ඩ්. කිව්වා. ප්‍රශ්නේ මේ මෙතනට ඒ සිග්නල් නැහැ. පහළ දක්වපු විතරයි. පහළ දක්වපේ දාන්න පන්ති කරපු සලා කීප දෙනෙක් පන්ති කරනවා. ඒක කෝල් එක මාරු කියන්නේ. ඒක නිසා මේක විකල්පයක් ගන්න විදිහක් නැතුව. හරි. ඒ හිතයි මම දැනන්නේ ෆිසිකල් එනවා. ඒක අනිවාර්යෙන් ෆිසිකල් එන්නේ. නැත්තම් අපරාධෙ නෙමෙයි. අරක දැන් වැඩේ ගොඩක් ඔන්ලයින් බලන්න අරේ මේ වල දැන් ගෙදරින් ගෙනියන්නට කම්මැලි කේස් එකක් තියෙනවා. හරි. දැන් අනිත් දැන් මොකක්ද කරලා ගත්තේ නැත්තම් මේක විශ්සොත් ඉවරයි. හරි. ඒවනම් මේ රූපේ දාලා අපි අරමු. තියරි තමයි කියන්නේ. හරිම ලේසි තියරි තුනක්. උදේ පද්ධති වල පළවෙනිම පද්ධති ආකාරය අපි කතා කරනවා විවෘත පද්ධති. උදේ මේ විදිහට අපි පද්ධති ආකාර තුනක් ඉගෙන ගන්නේ. මෙන්න මේ පද්ධතිය අභ්‍යන්තරයයි පරිසරයයි තියෙනවනේ. ඔය පද්ධතියයි පරිසරයයි අතර තියෙන මේ සීමාව කියනවානේ. මේ සීමාව හරහා පදාර්ථය සහ ශක්තිය කියන දෙන්නගේ හුවමාරු වීම හෝ නොවීම මත තමයි අපි පද්ධති ආකාර තුනක් බෙදන්නේ. අපි ඉස්සෙල්ලාම කරනවා විවෘත පද්ධති. සරල මේ උදාහරණයක් ගමු. මේ දැන් බලන්න අද ටර්ම් ටෙස්ට් ඉවරයි ගොඩක් අය. හරි. දැන් බලලා වතුර බොන්න බෝතලයක් පාවිච්චි කරන පාඩම් කරද්දී දැන් ටර්ම් ටෙස්ට් එකට බරණ මානසිකව ආයතනයේ වාඩි වෙන ටික දවස් යනනේ. මේ වාඩි වෙලා ඉඳලා කරපු දේ නේ බලාගෙන කියන්නත් ඉවරයි. හැබැයි ඉදරවනේ හිත උඩක් කරා කියලා නේ. හරි. එතකොට අර වතුර බොන බෝතලේ මූඩිය ඇරලා කියලා. ඔයා නැගිටලා යනවා. සාමාන්‍ය ප්‍රමාණයක වතුර තිබ්බ කියලා ඉඳන්. ඔයා ආයි සතියකින් තමයි පාඩම් කරන්න වාඩි වෙන්නේ. අර බෝතලේ ඇතුලේ තිබිච්ච ඔයා නැගිටිච්ච තිබිච්ච වතුර ප්‍රමාණය ඒ විදිහට මේක ඇතුලේ තියෙනවා. අරේ නම් දැනුවොත් යන්න කලින් බාර කියලා කියලා කියොත් ඇවිල්ලා කිව්වට පස්සේ අනිවාර්යෙන්ම ස්කන්ධය ඇවිල්ලා තියෙනවා. මොකක්ද ඒකට හේතුව? උදේ දැන් අපි හිතමු මේ වගේ ජල පඳුරක් කියලා. මේ වායු ගෝලයත් එක්ක ස්පර්ශ වෙලා තියෙන ජල පෘෂ්ඨයේ තියෙනවනේ. ඔය පෘෂ්ඨයේ තියෙන ජලාංශ ඒ වායු කලාපයෙන් ඔටෝමැටිකලි යනවා. අපි ඒකට කියනවා වාෂ්පීභවණය කියලා. වාෂ්පීකරණය නෙමෙයි. වාෂ්පීකරණය වෙනකොට වෙන්නේ අපි දැන් වාෂ්පීභවණය කියන්නේ පෘෂ්ඨයේ ගාව තියෙන අංශ විතරයි යන්නේ. වාෂ්පීභවණයේදී අභ්‍යන්තරයේ තියෙන අංශ යන්නේ නැහැ පුතේ. හැබැයි අපි රත් කරනකොට මේ ජලාංශ මොකද වෙන්නේ? වතුර නටනවා දැන් අපි පොඩි කියතලේ. එතකොට මේ අභ්‍යන්තරයේ තියෙන අංශුත් ඇවිල්ලා වාෂ්ප කලාපයට යනවා.
හැබැයි අපි කතා කරන්නේ එහෙම අවස්ථාවක් නෙවෙයි සරල අවස්ථාවක්. එතකොට මේ බතු පිට පෘෂ්ඨයේ තියෙන ජල අංශුතේ වාෂ්ප විදියට ඉවත් වෙනවා. ඒ වගේම තමයි එහෙම ඉවත් වෙන්න නම් ඒ අභ්‍යන්තරයේ තියෙන ජලාංශුත් එක්ක පෘෂ්ඨයේ තියෙන ජලාංශු හදලා තියෙන ආකර්ෂණ බලය මොකක් කරගන්න ඕනද? බිඳ ගන්න ඕනේ. ඒක බිඳ ගන්න නිකම් බෑ. මොකක් කරගන්න ඕනේද? ශක්තිය උරා ගන්න ඕනේ. උරාගෙන තමයි මේ වැඩේ කරන්නේ. පැහැදිලිද? එහෙම පුතේ ශක්තිය උරා ගන්නවා නම් බාහිර පරිසරයෙන් ඇතුළට මේ පද්ධතිය ඇතුළත තිබිච්ච ශක්ති ප්‍රමාණය කාලයත් එක්ක නියතයිද? නෑ නියත නෑ. ඒ වගේම තමයි මේ ජලාංශුතේ මේ විදිහට වාෂ්ප කලාපයේ ගමන් කළාම ඇතුළේ තියෙන පදාර්ථ ප්‍රමාණය නියතයිද? නෑ ඒක නියතත් නෙවෙයි. එහෙමනම් පුතේ මොකද මතක තියාගන්න විවෘත පද්ධතියක් කියලා කියන්නේ අභ්‍යන්තරයේ තියෙන ශක්තිය කාලයත් එක්ක නියත නැහැ. තේරුණානේ? ඒක මාළු දෙයක්ද? නෑ නිකන් සම්බ දැන් ඉතල දැනගෙන ඒවලු නෙමෙයි. ඕක ඕනරට හිතන්න ගියාම තමයි තියෙන්නේ ඕනර එක හරි බරක් දැනෙන්නේ. එහෙම නෙමෙයි. විශේෂ ඉස්සල්ලාම අවබෝධ කරගන්න. ඒක සරලව එකට ගන්න. ඒක ඇතුලේ තියෙන රට හැබැයි නිතර ඒ සමාන බලන්න. ඒක අර අපි කියන දේ සරල මායික රැඳෙන්නේ පුතේ නිතර තමන්ගේ මතකයේ තුල අලුත් කරගත්තොත් විතරයි. ඕක අර කාලයත් එක්ක අමතක වෙලා යන්නේ නැරියොත් ආයි මාසයක් එකක් ගිහලා කියලා දුවාට ඒක අලුත්ම දෙයක් වෙනවා. ඒක ඇඟට හිතවත්කමක් දැනෙන්නේ නැහැ. තේරුණානේ? ඒක නිසා දැන් බලන්න පුතේ ඉලවල් පටන් ගත්තම දවස්වල කිව්වා මේක දෙයක්. මොකක්ද? පාඩම් කරනකොට අපේ සටහන 3 වතාවක් සතියේ බලන්න කියලා. පැහැදිලිද? එහෙම කියන එක අහපු අවස්ථාවක් ගැන වාග්දී මතක් කරගන්න. එහෙම නිකන් මතක් වෙන්නේ නෑ වගේ නේද බබු. ඒ කියන්නේ සතියේ සටහනට 3 වතාවක් බලපු අවස්ථාව. හැබැයි නිකමඩ හිතන්න. ඔයාට මේ පාර ටර්ම් ටෙස්ට් එකේ ලියන්න පුළුවන්කම තිබිලා ලියා ගන්න බැරි වෙච්ච ගොඩාක් තැන් වලට උත්තර හදාගන්න තිබ්බ එක විදිහට වැඩ කරන්න. තව අපිට තියෙන කොච්චර කාලයක්ද? මේ අප්‍රේල් දෙවෙනි සතියේ යන අප්‍රේල් මාසෙක තියෙනවා කියලා සමහරවිට අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු මාස 5යි. එතන ඉඳන් තව 2027 අගෝස්තුවට මාස 12යි. ඔක්කොම මාස 17යි. අපි වැඩේ පටන් ගත්තේ මාස 30ක් තියාගෙන. මාස 13ක් ඉවරයි. හරි. එහෙමනම් පුතේ අඩුම ගාන ඔය ඉතුරු වෙලා තියෙන කාලෙකවත් මේ වැඩේ කරන්න. එහෙමනේ ඒක සාර්ථක ක්‍රමයක්ද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. අඩුම ගානේ ඒක දක්වා කරන්න ඕනේ. ඊළඟ ටර්ම් ටෙස්ට් එක වෙනකම් කරන්න. එහෙම කරද්දී ඔයාලට දැනෙනවා නම් ලොකු වෙනසක්. ඒක දිගටම කරන්න. ඒක මම කියන විදිහට බලදායි නැත්නම් අතහැරලා දාන්න. හරි. එහෙමනම් ඒක කරලා බලන්න. ඒ වගේම තමයි හැමදාම එකම විදිහට වැඩ කරපු මේ වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ. හරි. මොකද හැමදාම අපි කරන්නේ එකම විදිහට නම් ඒ ප්‍රතිඵලයක් හැමදාම ලැබෙන්නේ එකම විදිහට. හැබැයි අපි හැමදාම එකම විදිහට වැඩ කරනවා බලාපොරොත්තු වෙනවා ඊළඟ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු වැඩි වෙයි. ඊතුවට කරන වැඩවල වෙනසක් කරේ. හරි. ඒක නිසා ඉස්සල්ලාම පුතේ වැඩ කරන විදිය වෙනස් කරන්න. මේ වෙනකම් ආපු විදිය සාර්ථක නැහැ කියලා තමයි තේරෙනවා නම් තවදුරටත් ඒක මැත්තේ නැහැ හදන්න එපා. ඒ විදියට වැඩ කරන්න හදන්න එපා. ඒ වෙනස හරියට කරන්න. කරලා වෙනසක් බලාපොරොත්තු වෙන්න. හරි. එතකොට මට මොකක්ද දෙයක් මතක් වෙනවා. ඔබේ මේ ඉස්සර මගේ පන්තියේ දරුවෝ ආවම 2024 26 වල දක්වාම යටි තිබ්බම නේද? ඒක මෝඩ පාට් එකක් කියලා තේරෙන්නේ දැන්. ආවම ආනවා ඔබේ උඩ Facebook එක දිනනවා. හරි. නැත්නම් හදන්න එපා කියලා කියන්නේ තියෙනවා නම් ෆෝන් එක අරගෙන ඒනවා පුතේ page එක follow කරපන්. හරිද? එතකොට ඔය විදිහට එන ගේමක් ගහලා මමට කිව්වද ඔය 893 දෙනෙක් ඒක වුණා. හරි page එකේ. හැබැයි මට තේරුණා මේ වැඩේ හරියන්නේ. ඒකවල ළමයි ධර්මාව එපා වෙනවා. සහ ඒක මහා මෝඩ ආතල් එකක් වගේ එකක් කියලා මට තේරුණා. ඊට පස්සේ බැලුවා මේකේ මොකක්ද මේකට කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම හිතුවා මේ විදිහට මේක පොඩි වෙනසක් කරන්න ඕනේ කියලා. ඒක කළා. සහ ඒක කරනකොට තව මල්ලි කෙනෙක් මම උදව් ගත්තා. ඔය වීඩියෝ එකෙන් ඉන්ටිග්‍රේට් කරගන්න. ඔතේ ඊයේ දවසේ වෙනකොට හරිද මම දවස් කොමාරකට කලින් මොනවාට කොහොම 15යි කී වගේ වුණා කියලා. ඊයේ වෙනකොට 20යි කියලා තමයි වෙලා තියෙන්නේ. හරි. පන්තියේ ළමයින්ගේ විතරක් කරලා ෆලෝ එකක් කරගෙන දෙන පේජ් එකක් කරගන්න try කරන ජීවිතය ගන්න අපේ. හරි. එතකොට කරපු දේ වෙනස් කළා. සහ ඒ කරන්න ගත්ත වෙනසේ පුතේ හිත යම් වෙනස් සීන් කළා. හරි.
ඒ හිතේ යම් සාර්ථකත්වයක් අද වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒක මම මේක පෙන්නන්න නැදුවේ අර ඉස්සර විදිහට මම කරපු විදිහටම කරලා ඒකේ ග්‍රෝ එකක් බලාපොරොත්තු වුණා නම් කවදාවත් ග්‍රෝ එකක් ඉන්නේ නැහැ. හරි. ඒක සාමාන්‍ය ජීවිතේ වැඩකටත් එහෙමමයි. ඒ හින්දා ඊළඟ ටර්ම් ටෙස්ට් එකේදී ලකුණු හදන්න. දැන් ඉඳන් මේ වෙනස කරමින් පුතේ වැඩ කරපන්. හරි. හරි. එහෙනම් අපි දාගමු විවිධ පද්ධති ගැන. දාගමු පුතේ අංක 1. මේක ලියන්න පුතේ අංක 1 දාන්න එපා. ඊළඟ පොඩි ක්ලියර් කරගන්න මේ පාලින් යම් පද්ධතියක අන්තර්ගත පදාර්ථ ප්‍රමාණය හා ශක්තිය මායිම හරහා සංක්‍රමණය වන ස්වરૂපය මත පද්ධති ආකාර ශක්ති හුවමාරු වන පද්ධති මෙසේ හඳුන්වයි. පතු බෑන අරගෙන මේ පේරියක් දාගන්නේ අපේ බෑගෙන් තමයි. මෙවැනි පද්ධතිවල කාලයත් සමග පදාර්ථ ප්‍රමාණය හා ශක්ති ප්‍රමාණය නියත නොවේ. හරි. අංක 2 සම්මුත පද්ධති. ආගමිකව තමයි සරල එකක් අපිට හඳුන ගන්න පුළුවන්. දැන් ඉන්නකොට ඊළඟට අර වතුර බෝතලයෙන් වහලා නැගිටලා යනකොට මූඩිය වහලා ගියා. කලින් මූඩිය ඇවිල්ලා ගියේ. හරි. මූඩිය වහලා ගියලා සතියකින් විතර වගේ ඇවිල්ලා බලනවා. අපි හිතමු යන්න කලින් පාර කිරලා ගියා කියලා. හරි. ඇවිල්ලා බලුවා බඩේ වෙනසක් නැහැ පුතේ. හැබැයි වාට අර ප්ලාස්ටික් බෝතලයක් අපි දුමර කොකාකෝලා මේකා බෝතලයක් වගේ එකක් තමයි පාවිච්චි කරේ කියලා වතුර බෝතල. ඔයාට පේන්න තියෙනවා මෙන්න මේක දෙයක්. ඒ තමයි වතුර තියෙන්නේ මේ හරියට නම්. උදේ නිකන් මීදුම බැඳලා වගේ මෙන්න මේ විදිහට බතුනේ පිටියේ තැනින් මොකද වෙන්නේ? වතුර පිටිති විදිහට තියෙනවා පේනව නේද? හරි. ඒක මීදුමක් බැඳලා වගේ. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්න හේතුව තමයි පුතේ මෙයා වාෂ්ප කලාපයට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ වාෂ්ප කලාපයට ආපු කෙනාට පද්ධතියෙන් බැහැර වෙන්න බැරි වෙලා තියෙනවා සම්මුතියින්ද. එයා වාෂ්ප කලාපයේ තුල ඉන්නකොටදී අර ගත්ත ශක්තිය නැවත මුක්ත කරලා පිට කරලා නැවත ඝනීභවණය වෙලා තියෙනවා. ඝනීභවණය වෙච්ච නිසා තමයි බන්දේ බිත්තිය මත බිත්ති ආකාරයෙන් එයා තැන්පත් වෙන්නේ. එතකොට කාලයක් එක්ක පදාර්ථ ප්‍රමාණය වෙනස් වෙනවා. නෑ එයා වාෂ්ප විදියට ගියා එළියට යන්න බෑ. ඒ කියන්නේ වාෂ්ප විදියට ඉන්න ටිකක් උදේ මේක ඇතුළේ ඉන්නවා අවකාශය ඇතුළේ ඉන්නවා. හැබැයි ශක්තිය නියතද? ශක්තිය නියත නෑ. ඔයා මෙහෙම දෙයක් හිතන්න පුළුවන් ඔළුව ඇතුලේ. ඒ තමයි දැන් වාෂ්ප වෙච්ච ටික ඝනීභවණය වෙච්ච හින්දා එන උරාගත්ත තාපේ නැවත පිට කරලානේ. එතකොට තිබිච්ච ශක්තිය ඒ ආකාරයෙන්ම තියෙනවානේ. ඔව් ඒක තියෙනවා. වාෂ්ප වෙච්ච ටික හරියටම පුතේ ඒ විදිහටම ඝනීභවණය වෙලා නම් අපි දන්නවා දෙයක් වෙලාද නැද්ද කියලා. නෑ ඒක ගානට පුතේ දෙපැත්ත සමාන වෙන්නේ නෑ. මේක ඇතුලේ මූඩිය වැහුවාට පස්සේ මූඩිය වහන්න කලින් පුතේ මේ කලාපයේ තියෙන ජලාංශ ප්‍රමාණය තියෙනවානේ වාෂ්ප කලාපයේ. ඊට වඩා මූඩිය වැහුවාම පුතේ මේ කලාපයේ ජල වාෂ්ප රැඳිලා සම්පූර්ණ ස්වභාවයකින්
එහෙනම් ඝනීභවණය නොවි තවදුරටත් සැලකිය යුතු ජලමාශ්‍ර ප්‍රමාණයක් මේ අවකාශය තුළ තියෙනවා. එහෙනම් පදාර්ථ ප්‍රමාණය නියත වුණාට ශක්තිය නියතයි කියන්න බෑ. يعني එහෙනම් සම්පූර්ණ පද්ධතියක පදාර්ථ නියතයි ශක්තිය නියත නැහැ. විවෘත පද්ධතියක දෙකෙන් එකක්වත් නියත නැහැ. අපි ඊළඟට යනවා ඒකලිත හිමත් පරිපූර්ණ පද්ධතිය ගැන කතා කරමු. පරිපූර්ණ කියපු ගමන් දන්නවනේ. එහෙම එකක් මේ ලෝකේ නෑ. හරි. අපි ඉගෙන කතා කරමු මේකට නෝට් එකක් දාන්න. ලියා ගන්න දේ සංයුක්ත පද්ධතිය. එහෙම දාලා ලියන්න. මෙවැනි පද්ධතියක බාහිර පරිසරය සමග ශක්තිය හුවමාරු විය හැකි මොහොත් පදාර්ථ හුවමාරු නොවේ. පදාර්ථ හුවමාරු නොවේ. රතු පෑනල් ලියමු. එබැවින් සංවෘත පද්ධතියක් තුල කාලයත් සමග පදාර්ථ ප්‍රමාණය නියත වන මොහොත ශක්තිය නියත නොවේ. අංක 3ට අපි යනවා. ඒකලිත පද්ධති හෙවත් පරිපූර්ණ පද්ධති ගැන කතා කරන්න. ඒකලිත පද්ධති එහෙම නැත්නම් පරිපූර්ණ පද්ධති. දැන් ඔයාලා වායු පාඩමක් ඉගෙන ගත්තා ඉතින් පරිපූර්ණ වායු කියලා જાතියක් නේ. හරි. ඒකෝර ඒක වායුවක් ස්වභාවයේ තිබුණේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ පරිපූර්ණ පද්ධතිය. මේ ස්වභාවය අපිට දකින්න නැහැ. හැබැයි ඊට ආසන්න අවස්ථාවකින් අපි ඒකට පස්සේ කතා කරමු. මොකක්ද පරිපූර්ණ පද්ධතියක් කියන්නේ? ඔතේ පරිපූර්ණ පද්ධතියක් කියලා කියන්නේ පද්ධතිය ඇතුලේ තියෙන පදාර්ථයවත් ශක්තියවත් මායි මහරහා බාහිර පරිසරයක් එක්ක අන්තර් ක්‍රියා කරන්නේ. ඒවනම් කාලයක් එක්ක පද්ධතිය ඇතුලේ තියෙන පදාර්ථ ප්‍රමාණයයි ශක්තියයි කියන දෙකම නියත වෙනවා. තේරුණා නේද? එතකොට නියමකේ පද්ධති ස්වභාවයෙන් නෑ. නමුත් ඒ ළඟටම ආසන්න හැසිරීමක් තියෙන ඔයාලා දන්න පද්ධතියක් මේ ඇතුලේ තියෙනවා. උණු වතුර බෝතලේ පැහැදිලිනේ. උණු වතුර බෝතලේ උණු වතුර දාලා සාමාන්‍යයෙන් පැය දෙක තුනක් ගිහිල්ලා අපිට ඉතාම හොඳ රසවත් වතුර විදිහට ගන්න පුළුවන්. හැබැයි දවස් දෙක තුනක් ගියේ හැල් වතුර තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ ශක්තිය හරියක් තියෙනවා. හැබැයි අපුරේ හැබැයි එහෙම අපි 100%ක්ම පරිපූර්ණ තත්ත්වයක පද්ධතිය පැහැදිලි නේද? ඒකට හොඳට මතක තියාගන්න. විවෘත පද්ධතියක පදාර්ථයේ ශක්තිය දෙකම නියත නැහැ. සංවෘත පද්ධතියක පදාර්ථයේ නියතයි ශක්තිය නියත නැහැ. පරිපූර්ණ පද්ධතියක පදාර්ථයේ සහ ශක්තිය කියන දෙකම නියතයි. ඔන්න ඔබේ එහෙට මෙහෙට කරකවල තමයි MCQ වල පදාර්ථයේ ප්‍රශ්න දාන්නේ.
ඉතින් ඔබ අමාරු සංකල්පයක් නෙමෙයි. හරියට මේක හදාගත්තා නම් මාරු ලේසියෙන් හදා ගන්න පුළුවන් ඔබ. හරි. වැඩේ තියෙන්නේ මේ වෙලාවේ එක පාසුයි ලේසි වගේ දැනෙනවා වගේම තව සති දෙක තුනක් විතර එහාට ප්‍රශ්නයක් ඇතුලේ දැක්කම මේ සරල බව දැනෙන්න ඕන. ඒ සරල බව දැනෙන්න තමයි මම කිව්වේ අර නෝට් එක තුනතාවා බලන්න ඕන කියන එක. තේරුණා නේද? හරි. දාගන්න තේ අංක 3 ඒකලිත පද්ධති. එහෙම නැත්නම් කැලේග්‍රාම් පරිපූර්ණ පද්ධති. ඔහොම යන්න දෙන්නේ අපරාධ. හරි ලියන්න මෙහෙම. ලියන්න මායිම හරහා. ඔකේ. මායිම හරහා පදාර්ථය හෝ ශක්තිය සංක්‍රමණය නොවන පද්ධති මෙසේ හඳුන්වයි. රතු පෑන්නෙලෙමු. එබැවින් පරිපූර්ණ පද්ධතියක පදාර්ථ ප්‍රමාණය හා ශක්තිය කාලයක් සමග නියත වේ. දැන් එමනම් ඒ අවස්ථාවට දාගන්නේ පුතේ සාමාන්‍ය බැලින් පොඩි තව කේලියක් දාගන්න. මෙවැනි පද්ධති ස්වභාවේ නොබැඳි නමෝ ඊට ආසන්න හැසිරීමක් දක්වන පද්ධති පවතී. උදාහරණ කියලා දාලා ලියන්න. උණුසුම් බෝතලය මේ බලන්න. දැන් අපි මෙතන හදාගත්තේ පද්ධති වර්ග තුනක් තියෙනවා කියන පදනම ගත්තේ පද්ධතියක් ඇතුළේ තියෙන පදාර්ථයේ ශක්තියයි සංක්‍රමණය වීම මතනේ. අපි යම් පද්ධතියක් ඇතුළේ සිද්ධ වෙන්න පුළුවන් ප්‍රතික්‍රියාව දෙදරාමේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. ඒ තමයි ඔයගොල්ලෝ කලින් අහලා තියෙනවා. ඊට එහා ගිය යම් දෙයක් අපි මෙතන ඉගෙන ගන්නවා. එච්චරයි වෙන්නේ. ඒ තමයි තාපදායක ප්‍රතික්‍රියා සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා ආකාර දෙකකට බෙදුවනේ මුදේ ඔයගොල්ලෝකාරී ප්‍රතික්‍රියා. හරි. ආන්ගේ දෙක අපි නැවත අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. අපි මේ තාපදායක සහ තාප අවශෝෂක විදිහට ප්‍රතික්‍රියා දෙකකට වෙන් කරන්නේ ඒ අදාළ ප්‍රතික්‍රියාව තුළ ශක්තිය භාවිතා වෙන ස්වરૂපය මත. ඒ කියන්නේ තාපය ගුවමාන වෙන විදිය මත. අපි සරලව ගමු මේ අදහස දෙන්න. මම ගන්නවා මේ විදිහට බඳුනා. හරි. මේ බඳුන ඇතුලේ A හා B කියලා සංඝටක දෙකක් ක්‍රියා කරනවා කියලා අපි කියනවා. A හා B කියලා සංඝටක දෙකක් ක්‍රියා කළා C කියලා ඵලයක් හදනවා කියලා. හරි. උතේ සමහර ප්‍රතික්‍රියා කියනවා.
එයා විසින් ප්‍රතික්‍රියක විසින් ක්‍රියා කරලා ඵලයක් හදනකොට ඒ ක්‍රියාවේ ශක්තිය පිටවීමක් සිද්ධ වෙනවා. හරි. මේක සරලව ගමු මේ මෙතන අපි ඉගෙන ගන්න තියරි තියෙනවා ගණන් ඇතුලේ ලැබෙන උත්තරයක ලකුණ අපි දන්නව තීරණය කරන්න ඕනේ. අදපු ගාන සතපහකට වැඩක් නැති කියලා යනවා. ලකුණ වැරදි කියලා දැම්මොත්. ඒ හින්දා මෙතන තියෙන බොහොම සරල දෙයක්. අපි සරල විදිහට ඉගෙන ගමු. කිසියම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට එයාගේ ශක්තිය පිට කරනවා නම් අපි හඳුන්වනවා තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා. තාපදායක. හරි. දැන් ඔතනදී වෙන සිද්ධිය පොඩ්ඩක් මේ බලමු එතනින් එහාට. මේ පිට වෙන ශක්තිය මුලින්ම ලැබෙන්නේ කොහාටද? මේ පද්ධතියට නේද? ඒ පද්ධතියට ලැබීම නිසා මොකද වෙන්නේ? පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ රත් වෙනවා. පැහැදිලිද? ඒ වගේම තමයි පද්ධතිය උෂ්ණත්වය උදේ ඉහළ ගියාම බාහිර පරිසරයට වඩා මෙයා මොකද කරන්නේ? පද්ධතිය විසින් ටික මේ ශක්තිය බාහිර පරිසරයට හානි කරලා නැවත මුල් උෂ්ණත්වයටපත් වෙනවා. එවනම් තාපදායක ප්‍රතික්‍රියාවක් සිදු වෙන බවට තියෙන හොඳම සාධකය තමයි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී ප්‍රතික්‍රියා මාධ්‍ය උණුසුම් වෙනවා. පැහැදිලිනේ? ඊළඟට ඔයාලා ඕක ඕලෙවල් කාලේ අහලා තියෙනවා ඔය විදිහට ඉගෙනගෙන තියෙනවා. ඔතනින් ඉස්සරහට අපි යන ස්ටෙප් එකක් යන්න හදන්නේ. උදේ ඕනම තැනක සම්මත වෙනසක් ගණනය කරනවා නම් සම්මත වෙනසක් ගණනය කරන විදිය තමයි යම් ක්‍රියාවලියකට පසුව අපි සලකන සාධකයේ තියෙන ප්‍රමාණය බලලා ඒ අවසානයේ තියෙන ප්‍රමාණය ආරම්භක ප්‍රමාණය අඩු කිරීම. එහෙනම් අපි මේ ප්‍රතික්‍රියාවට අදාළව සම්මත ශක්ති වෙනසක් ගණනය කරනවා. මොකද්ද? සම්මත ශක්ති වෙනසක්. පැහැදිලිද? ඒකට අපි කියනවා පුතේ ඩෙල්ටා Q කියලා. ඩෙල්ටා Q. මේ පාඩමේ වල ටර්ම් ටෙස්ට් වල පළවෙනි ටර්ම් ටෙස්ට් එකේ අනිවාර්යෙන් මෙතන පුතේ ගණනය කරන්න ගාණක් වෙනවාමයි. හරි. ඒක ෂුවර්ම තමයි. එතකොට එතනින් එහාට තව ගණන් ගන්න පුළුවන් තව ගොඩාක් දැන් තියෙනවා. ඒ වෑන් දෙනවා. නමුත් අපි අද දවසේ මෙතනින් ගණන් හදනවා. ඒ හින්දා මේක හරියටම හදාගමු. අද දවසේ තනියම ගණන් හදලා මෙතන යන්න පුළුවන් මට්ටමට. හරි. දැන් මේ ප්‍රතික්‍රියාවේ ශක්ති වෙනස ගණනය කරනවා නම් මම කියපු විදිහට සම්මත වෙනස ගණන් කිව්වේ. ප්‍රතිඵලවල ශක්තියෙන් එක ප්‍රතික්‍රියාවල ශක්තිය අඩු කරන්න ඕනේ. හේතුව සම්මත වෙනස ගන්න කිසියම් ඕනම සාධකයකට අදාළව සලකන අවස්ථාවයි ඒකේ අවසානාදීරයේ සලකන අවසානයේ තියෙන ප්‍රමාණය ආරම්භක ප්‍රමාණය අඩු කිරීම. දැන් මට කියන්න මෙයාගේ ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා ප්‍රතිඵල සතු ශක්තිය වැඩිද අඩුයිද? දැන් මේ වෙලාවේ සමානව කොහොමද අවසපන්තියේ මේ ටයිම් එකනේ හරිම අමාරුනේ. හරි. අමාරු නේද? ආයෙ වඩා ඒක හැමදාම මෙහෙමනේ. ඔල දෙන්න හේතුව දැම්මට ගන්න නැහැ, සැප ගත්තට ගමන් නැහැ, සැපේ ඉතිරෙන්න බෑ. හරිද? හරි. එතකොට මට කියන්නකෝ මේකේ C වල ශක්තිය AP ගේ ශක්තියට වඩා වැඩිද අඩුයිද? වැඩි කියලා පිස්සන්. අඩුයි කියලා පිස්සන්. අඩුයි. ඇයි? ශක්තිය පිටෝගේ මේගොල්ලන්ගේ ඇතුළේ තිබිච්ච ශක්තිය. ඒ වගේම C වල ගබඩා වෙන්නේ මේගොල්ලෝ සතුව සිටිච්ච ශක්තිය යම් ප්‍රමාණයක් පිට වෙලා ඉතුරු ටික. එහෙනම් පුතේ මෙයාගේ අඩුයි. එහෙනම් අපි සම්මත වෙනසක් ගන්න ඉතිපුතේ දැන් මෙයාගේ ශක්තිය අඩු කරනකොට වැඩි ශක්තියකින් අඩු ශක්තියක් අඩු කරනවා නෙමෙයි අඩු ශක්තියකින් වැඩි ශක්තියක් අඩු කරනවා ලැබෙන ඵලය මොන වගේ ලකුණක්ද තියෙන්නේ තේරෙන්නේ. එහෙනම් අපි කියනවා තාපදායක ප්‍රතික්‍රියාවක ඩෙල්ටා Q කියලා ලකුණ දෙකක් තියෙනවා. පැහැදිලි නේද? අමාරු දේවල් නෙමෙයි. හරිද? ලේසි දෙයක්. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අපි තාපදායක ප්‍රතික්‍රියාවක් උදේ හඳුනගන්න. ඕකේ ප්‍රතිවිරුද්ධ සිද්ධිය තමයි තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. අපි මේකට සරණක් දාලා ඊළඟට යන්න. හරි. හදාගන්න දේ පහලින් මේ වෙනම ස්පේලියක් විදිහට ලියන්න ඕන දැන් වෙන් කරලා रासायनिक प्रतिक्रियावलදී ශක්තිය සහභාගී වන
ආකාරය මත සහභාගී වන ආකාරය මත ප්‍රතික්‍රියා ආකාර දෙකකට වෙන් කරයි. ආකාර දෙකකට වෙන් කරයි. එයට දාන්නේ අංක 1 තාපදායක ප්‍රතික්‍රියා. තාපදායක ප්‍රතික්‍රියා. अंक 2 ताप अवशोषक प्रतिक्रिया. ताप अवशोषक प्रतिक्रिया. දැන් මේ ගන්න අල්පානුපාවා තාපදායක ප්‍රතික්‍රියා. ये आते रासायनिक प्रतिक्रियावां रासायनिक प्रतिक्रियावां सिद्धुवीमेदी शक्तिय बाहिर परिसरයක විමෝචනය වේනම් එය තාපදායක प्रतिक्रियाවක් ලෙස හඳුන්වයි. මෙහිදී පිටවන තාපය මුලින්ම පද්ධතියට ලැබෙන නිසා පද්ධතියේ උෂ්ණත්වය ඉහළ යයි. ක්‍රමානුකූලව බාහිර පරිසරයක ශක්තිය හානි කිරීමෙන් පද්ධතිය නැවත මුල් උෂ්ණත්වයටම පත්වේ. පහලින් තුනේ රතු පෑනෙන් තරුලංගුණක් දාලා සාමාන්‍ය පෑන් ලියා ගන්න මේ. रासायनिक प्रतिक्रियावකට
අදාළව සම්මත ශක්ති වෙනස. අදාළව සම්මත ශක්ති වෙනස ගණනය කරන්නේ පළවල ශක්තියෙන් ප්‍රතික්‍රියක බල ශක්තිය අඩු කිරීමෙනි. එබැවින් කියලා දාලා මතු පැන ගන්න. එබැවින් තාපදායක ප්‍රතික්‍රියාවක डेल्टा Q की लකුණ ऋणवेग डेल्टा Q की लකුණ ऋणवेग හරි. ඒ වුණාමගේ ඔය ඉගෙනගත්ත හැම සාධකයකටම අදාළ කියන්නේ තාපදායක ක්‍රියාවක හැම සාධකයකටම අදාළ හැම දෙයක්ම අනිත් පැත්ත හරවන්න තනියෙන්. හරි. ඒ තැනට අදාළව කතාව තමයි තාප අවශෝෂක ප්‍රතික්‍රියාව විදිහට සලකන්නේ. හරි. තාප අවශෝෂක ආගන්න දැක්කේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියන්නේ ප්‍රතික්‍රියක ක්‍රියා කරලා ඵල බවටපත් වෙනකොට මේ ප්‍රතික්‍රියාව විසින්නේ යම් ශක්තියක් පුරා ගන්න. හරි. යම් හරි යම් ශක්තියක් පුරා ගන්න. එතකොට ඔය උසා ගන්න ශක්තිය කිව්වේ කොහෙත්ද උරාගන්නේ? මෙයා මුලින්ම ශක්තිය පිට කරද්දී දෙන්නේ පද්ධතියට වගේම මෙයා ප්‍රතික්‍රියාවල ශක්තියක් උරා ගන්නවා නම් ඉස්සලත් මේ ශක්තිය උරාගන්නේ එයාට මේ පද්ධතිය ඇතුළෙන් වනේ. පද්ධතිය ඇතුළෙන් උෂ්ණත්වය කියන්නේ තාපය උරා ගන්නකොට මේ පද්ධතිය උෂ්ණත්වය මොකක් වෙනවද? අඩු වෙනවා කියන්නේ සිසිල් වෙනවා. එහෙනම් කිසියම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට මේ ප්‍රතික්‍රියා මාධ්‍ය සිසිල් වෙනවා නම් ඒකේ අර්ථය තමයි ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. හරි. ඒ වගේම එයාගේ උෂ්ණත්වය අඩු වුණාට මේ බාහිර පරිසරයේ උෂ්ණත්වය ඊට වඩා සාපේක්ෂව ඉහළට තියෙන්නේ. එහෙමනම් මෙයාගේ අඩු වෙච්ච තාපය එයා මේ බඳුනේ මායි පහරම බාහිර පරිසරයත් එක්ක අන්තර් ක්‍රියාවකින් මොකද කරන්නේ? ශක්තිය මේට උරා ගන්නවා. උරාගෙන අඩු වෙච්ච උෂ්ණත්වය නැවත මොකක් කරගන්නවද? මුල් තත්ත්වයටම ගේනවා. හැබැයි ප්‍රතික්‍රියාව සිදු වෙන මුල් අවස්ථාව තුළ පද්ධතියේ උෂ්ණත්වයේ අඩු වෙනවා. ඩෙල්ටා Q වල ලකුණු මොකද වෙන්නේ? දාන වෙනවා නේ. ඇයි? මේ ශක්තිය උරාගත්තාම මේ වඩා වෙන්නේ කවුදද? ප්‍රතිඵල ඇතුලේ. අපි වෙනස ගන්න ප්‍රතිඵල ශක්තිය ප්‍රතික්‍රියා ශක්තිය අඩු කළා. එහෙනම් ඔය වෙනස එන්නේ මොනාදයක් විදියටද? දානාදයක් විදියට. පැහැදිලි නේද? හරි. ආයෙත් තාප අවශෝෂක ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් පුතේ උච්චාරයි දැන් ලොකු වෙලාවක් අදින්න ඕනේ කතාවක් කියන ඉස්සරහ. ඔක්කොම කැරක ගන්න වගේ. හරි. ඒ වඩා ඊරේ කියන පාඩම් කරලා දැන් ටෙස්ට් එකද? කියන හැමෝගේ. ඒක. ඈ? ඒක නැගිටි. දැන් නිදාගත්ත යට. අපි दोनों वितर यूरोपे
මේවයි විභාගේ ලං වෙනකොට සාමාන්‍යයෙන් උදේ උත්පරිම නිදා ගන්න පැය 4ක් වගේ වැය කරාම හරි. හැබැයි ඒක දැන් මේකට මේ දවස්වල ගාලා මම නිදාගත්තේ මේ නෑරලා ඉන්නේ ටර්ම් ටෙස්ට් එකෙන්දයි. හරි. දැන් ඒක මොකද මම පුතේ ඔය විදිහටම ඔයිට කලින් තව සතියක් දෙකක් පාඩම් කරනවා. ඒක හිතන වැඩේ චුට්ටක් එහෙම දැනෙනව නේද? හරි. ඒක දැනෙන්නේ මේ මෙහෙමයි. හැමදාම විභාගෙ ලියන්න ඕනේ. ලිව්වට පස්සේ තමයි දැනෙන්නේ. හරි. ඒ කියන්නේ ඒ ලෙවල් විභාගෙ ලියලා ගෙදර එනකොට හිතෙනවා. තව මාසයක් කලින් වැඩ පටන් ගත්තා නම් තව සෑහෙන දෙයක් කරන්න තිබුණා. හරි. එහෙම දැනෙනවා. ඒක අර වැඩේ තියෙන්නේ ඒක අර එහෙම තත්ත්වයකටපත් වෙන්නේ නැතුව තමන් තේරුම් ගන්නවා නම් මාර වටිනවා. හරි. එතකොට මම ඔයාලට කියලා දෙනවා මම A level විභාගයේ පාඩම් කරපු විදිය. හරි. එතකොට අවුරුදු දෙකක් විතර පුතේ නිකම්ම ඉඳලා يعني ෆස්ට් එක ලියලා අවුරුදු දෙකක් විතර නිකම්ම ඉඳලා ආම්පෙත් නෙමෙයි යම් හේතු සාධක හින්දා ආයෙත් යන්න විභාග. හරි. එහෙම හිතලාගේ බොහෝම අඩුයි. ඒ කියන්නේ අපේ කැම්පස් එකේ නම් එහෙම හිතලා ආයෙ කරලා එහෙම අපිට කිසිම නැහැ. මේක අපිට හම්බෙලක් නැහැ. ඒ නැති අනිවාර්යයෙන්. හරි. මම කරන්නේ මේ තව ඇති ඕන. හැබැයි ඒ මුකුතේ දැනෙන්නේ යම් අවස්ථාවක කරන්නේ. මොනවාරි හේතු සාධක ගණනාවක් ඉන්නනේ. වමනාව ඇගේ ලේබල්ට වෙනවා. හරි. එතකොට ඒ හින්දාම විභාගේ පටන් ගන්න පුතේ මාස 4යි. يعني විභාගෙට මාස 4යි. සාමාන්‍යයෙන් මට මේ අප්‍රේල් මාසයේ පුතේ ජීවිතේ ගැන අර ඒ සිද්ධිත් එක්ක අමතක වෙන්නේ නැහැ. මම අහපව විභාගේ ලියනවා කියලා තීරණය කළේ මාර්තු මාසයේ අතම සම. හරි. ඒ වගේම තමයි අප්‍රේල් මාසයේ ජීවිතේ කවදාවත් නොකරපු විදිහට බොරුවක් කරලා තියෙනවා. ඒක මේ වෙනකම් වෙන කාටවත් ඒ වගේ බොරුවක් කරලා නැහැ. හරි. ඒකට ප්‍රධානම හේතුව උනේ මම වැඩ කරපු ප්‍රයිවට් කම්පැනි එක. හරි. ඒක මම දැන් උදාහරණයක් කියලා නැහැ. හරි. ඔය කලින් බැංකුව වලට මම කියලා දෙනවා. ප්‍රයිවට් කම්පැනි එකෙන් මට නිවාඩු දුන්නේ නැහැ. ඒ කියන්නේ අයින් වෙන්න දුන්නේ නැහැ. මම ඉස්සෙල්ලා අයින් වෙන්න හැදුවේ. අයින් වෙන්න දුන්නේ නැහැ. මම ආයතනයේ සෑහෙන වෙනසක් කරන්න දායක වෙච්ච යම් වැඩ වගේක් කරලා තිබේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර ඒක සේල්ස් මත ඩිපෙන්ඩ් කරන ආයතනයක්. සාමාන්‍යයෙන් මම කියන්නේ මම ඒ ආයතනයේ කරුගේ රෙකෝඩ් එකක් කියලා තිබ්බා වැඩිම සේල්ස්. හරි. ඒකට මම ෆොටෝ එකක් තිබ්බ මගේ එක්ස්පර්ට් එක ගාලා එහෙම තිබ්බ ඉස්සරහා. හරි. ඒගොල්ලෝ නිකන් එන ප්ලේස් එකක් තිබ්බා. හරි. අයින් වෙන්න හැදුවාම කිව්වා මහේෂ් අයින් වෙන්න එපා. ඔයා එළම ලියන්න ප්‍රශ්නයක් නැහැ. හරි. අපි ඕන තරම් නිවාඩු දෙන්න. ඊළඟ අගෝස්තුවේ තියෙන්නේ. හරි. ගිහින් නැහැ ජීවිතේ පස්සේ. හරි. ඒ වාස්කේ ඒ දවස්වල ඉන්න චරිතය හැදේ. හැබැයි ඊට කලින් පුතේ දැන් මොකද කරන්නේ චරිතය මම තිබ්බා. හරි. ඒක පස්සේ කතා කරමු. එතකොට නිවාඩු ගන්න කියලා කිව්වා. හැබැයි පාඩම් කරගෙන පන්තියට පටන් ගත්තා පස්සේ මට තේරුණා ඒ කියන්නේ නිවාඩු දුන්නා විශේෂ දවස් තියෙනවා. ඔය ආරක්ෂණය ඔයගොල්ලන් දෙමව්පියන් එක්ක සම්බන්ධ කරනවා. ඒ කන්ෆරන්ස් කියලා මාන්ත්‍රික කන්ෆරන්ස් තියෙනවා. හරි. ඒවට අනිවාර්යයෙන් යන්න ඕනේ. ඒ වගේ සීට් එකක් ආවා. මට දෙන්න වැඩේ හරියට බෑ කියලා. කොහොමද මගේ ඊට උගේ ඉන්ටර්වියු කරනවා කොහොමද මට එහෙම ඉන්ටර්වියු කියන්නේ. මම අයින් වෙනවා. මට ජොබ් එක අවශ්‍ය නැහැ කියලා. මම ඉන්නේ ජොබ් එකක් එපාරලා හරි. එතකොට කිව්වා නෑ නිවාඩු ගන්න ප්‍රශ්නයක් නෑ. එහෙම කිව්වා හැබැයි එන්න කියනවා. හරි. උදේට ෆෝන් කරලා කියනවා අද නම් දෙන්න ඕන. අපුගාගෙන මම යන්නේ නැහැ මට මත් කොසයිදිව ඊට පස්සේ මට මගේ හරියන්නේ මොකක් හරි ස්ථිර මොඩලක් දාගන්න ඕන. ඒ වගේ මට ඒ දෙකක් කියන්නේ ඒ කාලේ දැන් මේ අවුරුදු 15කට වැඩි මම ගන්නවා. රුපියල් 45000 විතර මන්ත්ලි සැලරි එකක් තියෙනවා. ඒ කාලේ ගන්න කියනකොට පුතේ දැන් ලක්ෂ 2ක විතර වගේ කරගන්න පුළුවන් වැඩි ඒ කාලේ 50000 විතර කරගත්තා. හරි. ඒක හොඳ සැලරි. ඉතින් මම බැලුවා අපරාධෙම අයින්නේ ඔක නිකන් මාසයක් එනකොට මගේ account එකට කරන්නේ. ඒ හින්දා මම මේක කරනවා. ඊට පස්සේ මේ දැන් මේ ස්ථිර වෙලසම යන්නේ නැතුව ඉන්න උවමනාවක් මට තිබුණා. ඒ කියන්නේ වැඩේ යන්නේ නැතුව ඉඳන් වැඩ කරා. ඊට පස්සේ ඔය අවුරුදු පාටිය මොනවද කරේ? ඒ කියන්නේ අප්‍රේල් මාසයේ අවුරුදු පාටිය තිබ්බා අපේ ආයතනයේ මැනේජර් කෙනෙක්. පාටිය කියලා දැන් මේ මොකද කියලා නැහැ කාලේ. හරි. දැන් මේවයි මම අමන්ති බයි. එතකොට ඒ වෙලාවේ නිකන් බොරු රඟපෑමක් හරි සෑය කරා. එතකොට මේ මම සේම ප්ලෑන් කරලා කිව්වා. සේම ප්ලෑන් එකක් උඩ ගියේ. ඊට පස්සේ මම බයික් එකේ එන්නකොට මට එන්න දුන්නේ බ්‍රොටෝම් යන්න දෙන්න. සුදෝම් යන්නලා අය පාඩම් පාලනය මට යන්න බැරි වුණා මම යනවා ඒක කියලා මම ආවා. හරි.
කියන්නේ මට එහෙම කිසිම හානියක් නැහැ. හරි. එතකොට මම ඇවිල්ලා අපේ ගෙවල් කිව්වම අපිට කියලා සමහරවිට ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කියලා මේ පොඩි දුරකින්. හරි. අපේ ගෙදර නම් පොඩි දුරකින් ඒ ග්‍රවුන්ඩ් එක ළඟ මගේ යාළුවෙක් ඉන්නවා. ඊට පස්සේ යාළුවා ගෙදරට ගිහිල්ලා ඒ උගේ ගෙවල් ළඟම තියෙනවා මේ වම් අතට මෙහෙම වංගුවක්. හරි. ඕකේ බයික් එක දැහැලා බයික් එක ස්ටාර්ට් කරලා රේස් කරලා ඩිස්කවරි 100 එකක් දීපේ. හැරිය උගේ හැරියාම කෙලින්ම වම් අත පැත්ත ඩැමේජ් වෙන විදිහට තමයි එවුනේ. ඒ කියන්නේ ඒ තරම් වොමනාවක් කියන එකක් අපේ ඉතින් තිබ්බා අර ස්ථිරලෙසම වැඩෙනවා කීකිට. අපේ තාත්තා ඉතින් යන්න කෙනක් තිබ්බා මේ. ගස් පාට තියෙන වරන් දෙන්න. වහින්නේම කට්ටිය පාවිච්චි කරන උග පාට. ඕකේ මම කැලලක් කරනවා උඩ පතුරුනේ කලර් දෙකයි. මම ඊට පොඩ්ඩක් කියනවා මම දන්නා එතන ඉන්නුනේ එවෙලේ එන්න පුළුවන් ගමන් නැහැ. මම පොඩ්ඩක් කියනවා මේක මම වැටෙනවා මගේ අත ටිකක් අවුල් වගේ ඒක නිසා. ඊට පස්සේ මම ගෑනකට කිව්වනේ යන්න එපා අරකයි මේකයි එහෙම කිව්වා. ඊට පස්සේ කොහොමද මම ගෙදර ගියේ නෑ මම ගෙදර කියන්නේ ටිකක් අවශ්‍ය වෙන ගන්න ගියේ නැත්නම් මම යන්න කට්ටම කොහොමද ඒ ගෙදර ගියා. ඒ හින්දා මම හිතිය ටිකක් රැය වෙනවා. හරි. ඉතලා ගෙදර ගියා. අර ගිහිල්ලා පහුව දාන්න මේ මොකද මම කියන්නේ අපි වැඩ කරපු ආයතනයේ ඉන්ටර්වියුස් එකේ පොළ සාමාන්‍යයෙන් බස් එකේ යද්දී අපේ ආයතනයේ වැඩ කරන අය මම මේ සාමාන්‍යයෙන් හැමතිස්සෙම වගේ ඉතිරි දෙන්නේ නැහැ බස් වලින් හම් වෙනවා. දැන් මගේ අත ගැටිලා කියලා තියෙන්නේ. හරි. මම අර කීපු ප්‍රොපර්ටි දෙන්නේ කියලා. ඒකේ අර මේ පෝස්ට් රවුන්ඩ් තියෙන අපේ ඊළඟට මේ බන්දිනවා කියන්නේ ඒකෙන් අත නැදගෙන. කියා නුගේවල හරි. ගිහිල්ලා ආයෙ එනවා ආයෙ පුරාකෘතිය බැලලා තියෙන්නේ පන්තියේ ගිහිල්ලා අපේ දාගෙන ඉන්නේ. ඊට පස්සේ තියෙනවා. මොකද බස් එකේ කවුද රෙකෝඩ් ඕනේ. හැබැයි එහෙම ගෙදර යන්න ගමන් මේ පාඩම් කරන්න දෙනවා මදි. මොකද බස් එකකට කාලේ ගියම සෑහෙන අමාරුයි. එලි කවුද කරන්නේ මම ඔගේ උඩ ඒ ආසන්නයේම බෝඩ් එකක නතර වෙනවා. ඒ නතර වෙද්දි තමයි උඹට කවුද කියන නතර කරන්නේ. එතකොට මගේ අත ගැටිලා මට වැඩ යන්න බයික් එක නැතුව ඒක කරන්න පුළුවන් වැඩක් නෑ. ඒ ආයතනේ. හරිද? ඒ හින්දා ඉස්තරනේ මොන. බෑගේනේ. එතකොට මගේ යාළුවෝ ඒ දවස්වල පාඩම් කරන්න ගෙදර ආවා. ඌත් හිතුවේ ඇත්තටම මට කැඩෙනවා. හරි මම අර යාළුවට කිව්වා කාටවත් කියන්නේ නැහැ මොකද ආයෙත් වැඩ කරන අනිත්‍යයෙන් ගමිය අතුන කට්ටියනවා. ඒක පොළොව මාට්ටුයි හරි ඒක කාටවත් කියන්නේ බෑ කියලා. අර යාළුවා මම කිව්වා දැන් ඉතින් බලන්න ඕනේ මේක සැරේ මේක දෙනා හරියට විදනවා කියලා. හරි දැන් පූල් පොර රණි දෙනා ඒ ඉෂෙන් දෙනවා. හරි ලේලා උණ පැටි ටික ටිකක් තිබ්බාම මම පුරුදු හදලා. හරි මම ඉනාවා ඊළඟට ගන්නවා ඒක කියන්නේ කරන්න කියලා බොක්කන බලනවා. තමන්ට ඒ කරන්නම පිටිද දේවල් ඒකෙන් අර අපි කියන්නේ අර බාධා කියනවනම් ඒව නැති කරගන්න තියෙන උපක්‍රම වෙනවා. හරි. ඒ විදිහට වැඩ කරන්න වෙනවා. එහෙම නැතුව අපේ ටාගට් වලට යන්න හරි අමාරුයි. එහෙම වැඩ කරපු එකෙන් පුතේ අවුරුදු දෙකමාරක් උඹලා වගේම තීරපන්තියේ ඉඳලා කැම්පස් යන්න බැරි වෙච්ච මම මාස 4ක් වැඩ කරලා කැම්පස් එකට යන්න පුළුවන් වුණා. සරකනවා. හරි. ඒක නිසා ඒ ඉතින් අර උවමනාව අපි කියන්නේ ඇගේ හැද වේදිකුවකට දැන්න දෙවිච්චි. ඔයාලට තාම එක දැනෙන්නේ. ඒක තාම මේ රිසල්ට් එකේ තියෙන වටිනාකම ඇත්තටම උගලට තේරෙන්නේ. හැබැයි තේරෙනකොට සමහර පාක්කුලා වෙන්න පුළුවන්. ඒ හින්දා දැන් ඉඳන් මේක තේරුම් ගන්න මුලින් තාම හරියට වැටි කරන්න. හරි. එහෙමනම් දාගන්න කරලා තාම අවශ්‍යක ප්‍රතික්‍රියා. තාම අවශ්‍යක ප්‍රතික්‍රියා. ඒ අපේ යන රසායනික ප්‍රතික්‍රියාව සිදුවන විට මාධ්‍ය ශක්තිය අවශෝෂණය කරයි නම් මෙසේ හඳුන්වයි. මෙහිදී ප්‍රතික්‍රියාව විසින් පද්ධතියෙන්
ශක්තිය අවශෝෂණය කරන නිසා පද්ධතිය සිසිල් වේ. නැවත පරිසරයෙන් ශක්තිය අවශෝෂණය කර මුල් උෂ්ණත්වයට පත්වේ. හරි. දැන් මේ විදිහට පද්ධතියෙන් ශක්තිය උරා ගන්නවා. හැබැයි මේ ප්‍රතික්‍රියාව අවසානයේ දක්වා යන්න ඒ ශක්තිය ප්‍රමාණවත් නැහැ කියලා. ඒක මොකක් කරන්න වෙනවද? රත් කරන්න වෙනවා. පැහැදිලිනේ? රත් කරන්නේ ඒ පද්ධතියේ ශක්තිය ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී විතරයි. තේරුණානේ? හැබැයි සියලු තාප අවශෝෂක ප්‍රතික්‍රියා රත් කරන්න ඕනද? නෑ මේකක් නෑ. පැහැදිලි නේද? එහෙනම් ලියා ගන්න තවදුරටත් නමුත් පද්ධතියේ ශක්තිය ප්‍රමාණවත් නොවන්නේ නම් රත් කිරීම සිදු කළ යුතුවේ. රත්පෑණින් තේරයක් ලියපු දෙයක්. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක डेल्टा QG ලකුණ ධන වේ. දැන් පොතේ අපි දැන් අවස්ථා දෙකදීම ඩෙල්ටා Q ගැන කතා කරන්නේ. එතකොට පාඩම පොතේ තනියම ඉන්න ගමන් ස්ටෙප් බයි ස්ටෙප් මතක් කරගන්න පුළුවන් විදිහට තමයි මාතෘකාවට පෙළගස්වන්නේ. එතකොට උදාහරණ ලේසියෙන් වැඩි කරන්න පුළුවන්. දැන් අපි යන්න හදන්නේ පළවෙනිම ගණන් හදන වැඩේට. හරිද? මේ වැඩේට අවශ්‍යම දෙයක් තමයි ඉස්සෙල්ලාම අපි කතා කරේ. ඔතේ දැන් අපිට ඔය ගණන් හදද්දි හරි ඔය උෂ්ණත්ව වෙනස් වීම දෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වුණාද අඩු වුණාද? උෂ්ණත්වය වැඩි වුණොත් පද්ධතියේ තාප දායකද අවශෝෂක? උෂ්ණත්වය වැඩි වුණොත් තාප දායකද අවශෝෂක? තාප දායක. තාප දායක වුණොත් ලකුණ ධනද ඍණද? ඍණ. අපිට කියන්නේ ඍණ විදිහට උත්තරේ තියන්න කියලා.
අපි ගණනය කරලා ඍණ විදිහට කියන්න ඕනි ගානේ දත්තේ හැසිරීම බලලා. තේරුණාද? එහෙනම් උෂ්ණත්වයේ පහළ ගියා කිව්වොත් තාම අවශෝෂණය. එතකොට ලකුණ දානවා. හරි. එතකොට මෙන්න මේ ඩෙල්ටා Q ගණනය කරන විදිහට ඉගෙන ගන්නයි හදන්නේ. තියරිය කියලා දෙනවා හොඳට පැහැදිලි වෙන්න. දැන් මම හදවනවා ඒ ගණන් තනියම උත්තර වලට එන්න ඕනේ. අර අපි කියන්නේ සරලව මානයේට පුංචිම ගණන් ටිකක් හදාලා කාලය කෑවට නැහැ. ඒ හින්දා මොකට හිතන්න තියෙන පරාසයට ගණන් හදවන්නේ. හැබැයි ඒක හරිම සරල මට්ටමක් දක්වා එන විදිහට මම තේරුම් ගන්න දෙන්න. හරි. එහෙමනම් අපි බලමු ඉස්සල්ලාම මොකක්ද මේ ඩෙල්ටා Q කියන්නේ. හරි. ඩෙල්ටා Q කියන්නේ උදේ ප්‍රතික්‍රියා මවුලයක් සිදු වෙනකොට පිටවෙන හෝ අවශෝෂණය වෙන තාපය. අන්න ඔයාලට ලොකු අලුත් වචනයක් ආවා. මවුලේ නම් මොලේබල් කාර්යයක් තිබ්බනේ. හැබැයි ප්‍රතික්‍රියා මවුලයක් කියන වචනේ තියාගද. හරි. මොකක්ද ප්‍රතික්‍රියා මවුලයක් කියන්නේ? ඒ බලන්න. මම ගන්නවා සරල ක්‍රියාවක්. 1a ධන 3b ක්‍රියා කරලා හදනවා 2c ධන d කියලා ඵලයක්. උදේ ප්‍රතික්‍රියා මවුලයක් කියන්නේ තුලිත ප්‍රතික්‍රියාවේ සම්පූර්ණක තියෙනවනේ. මෙන්න මේ සම්පූර්ණක වලට ගැළපෙන්න ප්‍රතික්‍රියා ප්‍රමාණයක් සිද්ධ වුණොත් අපි ඒක සලකනවා ප්‍රතික්‍රියා මවුලයක්. ඒ කියන්නේ A ගෙන් මවුල 2ක් B ගෙන් මවුල 3ක් එක ක්‍රියා වුණොත් අන්න ප්‍රතික්‍රියා මවුලයක්. තේරුණා නේද? හරි. අපි හිතමු A ගෙන් මවුල එකක් ක්‍රියා කළා කියලා. A ගෙන් මවුල එකක් නම් ක්‍රියා කරන්නේ දෙකට තුනෙන් ක්‍රියාව වැයගෙනවා නම් මෙයා වැඩි කළාම 1.5 ඉන්නේ. එතකොට මේ A ගෙන් මවුල එකක් B ගෙන් මවුල 1.5ක් එක්ක ක්‍රියා වුණා කියලා ඒක ප්‍රතික්‍රියා මවුලයක් වෙන්නේ නැහැ. තේරුණානේ? සම්පූර්ණකයට ගැළපෙන ප්‍රමාණයකින් ප්‍රතික්‍රියාව සිද්ධ වුණොත් එතන තියෙන ප්‍රතික්‍රියා මවුල. තේරුණාද ප්‍රතික්‍රියා මවුල කතාව? හරි. එහෙනම් පුතේ මේ ඩෙල්ටා Q එක කියන එක ගණනය කරන්නේ ප්‍රතික්‍රියා මවුලයක් සඳහා. ප්‍රතික්‍රියා මවුලයක් සඳහා මේ ඩෙල්ටා Q ගණනය කරන්න තියෙනවා මේ සමීකරණය. ඒ තමයි ඩෙල්ටා Q සමානයි Q බෙදීම සිම්පල් n වතාවක් සිම්පල් a. මෙන්න මේ සමීකරණයෙන් තමයි ඩෙල්ටා Q ගණනය කරන්නේ. මේක මතක තියෙන්න ඕනේ. මතක තිබ්බම හරියන්නේ නැහැ. ඔබට ආවේශ කරන්න මොනවද දැනගන්න බැහැ නේද? හරි. මේ බලන්න Q කියලා කියන්නේ මෙන්න මෙතන ඉන්නේ කියන්නේ ප්‍රතික්‍රියා තාපය. ප්‍රතික්‍රියා තාපය මේ එක එකක් උදේ මුදලම පැහැදිලි කරලා දෙනවා. ප්‍රතික්‍රියා තාපය. ඊළඟට සිම්පල් n කියලා කියන්නේ ක්‍රියාකල මවුල ගණන. ක්‍රියාකල මවුල ගණන. මවුල ගණන. සිම්පල් a කියලා කියන්නේ තුලිත සමීකරණයේ සම්පූර්ණකය. තුලිත සමීකරණයේ සම්පූර්ණකය. සම්පූර්ණකය. හරි. දැන් බලමු මේ මොකක්ද සිද්ධිය කියලා. අපි Q වල අගය ගණනය කරන්නේ ඔයාලා ඔලෙවල් කාලෙන් ගන්න සමීකරණයක් තමයි. ඒ තමයි Q සමානයි MC delta T. ඒක කතිබලේ MC delta T එක. හරි. එතකොට මෙතනදී මුදේ මේ M කියන්නේ මේක හොඳට ඒ කියන්නේ මේ සමීකරණේ මතක තිබ්බා කියලා හරි. පද ටික මතක තිබ්බා කියලා හරි මේ ගාන හදන්න බෑ. මේ ගාන ඇතුලේ මාන අවබෝධයක් ළමයාට තියෙන්නේ කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනේ. මේ ගාන හදන්න. ඒ හින්දා මේක හොඳටම තේරුම් ගන්න ඕනේ. ගානක් දීලා අමාරු වෙනකට පස්සේ ගොඩ ගන්න එක නෙමෙයි පුතේ වෙන්න ඕනේ. ගාන හදන්න කලින් උගලට ගොඩ යන්න පුළුවන් මට්ටමට කියලා දින තනියම ගාන හදන්න පුළුවන් නම් අන්න වටිනවා. හරි. අපිට දෙන්නේ සාමාන්‍ය ද්‍රව්‍ය ප්‍රතිකාර පිළිබඳ මේ ගොඩක් වෙලාවට. අපි දැන් උදාහරණයක් දෙන්නකෝ. ඒකෙන් 0.1 ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 50. 0.1 කියන්නේ ඝන සෙන්ටිමීටර් බහුල. මෙයාගේ 0.2
ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක්. හරි. මිශ්‍ර කළා කියලා දෙනවා. මිශ්‍ර කළාට පස්සේ උෂ්ණත්ව වෙනස් වීම සෙල්සියස් සංචකාරී කෙල්වින් වලින් හරි දෙනවා. අපි හිතමු කෙල්වින් 2කින් නැත්නම් සෙල්සියස් සංචක 2කින් වැඩි වුණා කියලා. මේ කියන පද්ධතියේ උෂ්ණත්වය අපි කරන්නේ මෙතන අපිට ඕනි ප්‍රතික්‍රියා මාධ්‍යයේ මේකට සහභාගී වෙච්ච මුළු ස්කන්ධය තමයි මෙතන මේ ගන්න. දැන් ඔයා හිතන්න පුළුවන් මේක Aට සාපේක්ෂවද Bට සාපේක්ෂවද ගණනය කරන්න. දැන් මෙන්න මේ Q කියලාගේ ගණනය කරන්න පුතේ Aට සාපේක්ෂව Bට සාපේක්ෂව නෙමෙයි පද්ධතියේ මුළු විශ්ලේෂණයට අදාළයි. හේතුව ඒ උෂ්ණත්ව වැඩි වීම හරි අඩු වීම හරි වෙන්නේ සමස්ත පද්ධතියේ. එහෙනම් මේ සමස්ත පද්ධතියේ වෙච්ච ශක්ති විපර්යාසයක් මෙතන ගණනය කරන්න. ඒවනම් ගණන් මේ වෙලාවේ පද්ධතිය මුළු ස්කන්ධේ. කවදාවත් මේ ග්‍රෑෆ් වලින් එකපාර ආදේශ කරන්න කවදාවත් ගණන් දෙන්නේ නැහැ. මෙතන දෙන්නේ මේ විදිහට ද්‍රව පරිමාණ දෙකක්. ඔබලා දන්නවා ද්‍රවයේ ස්කන්ධයේ වලට පරිමාව දන්නවනම් කොහොමද ස්කන්ධයේ වලට පරිමාව ඝනත්වයෙන් වැඩි කරලා. එහෙනම් ස්කන්ධයේ සමාන වෙනවා V rho වලට පරිමාව වතාවක් ඝනත්වයට. එහෙමනම් පුතේ මුළු පරිමාවය එකතුව ගත්තා ඒක ඝනත්වයෙන් වැඩි කළා. ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාවය ඒක බය වෙන්න එපා දත්තේ දිනු ගන්න දෙනවා. උෂ්ණත්ව වෙනස ඒකත් බය වෙන්න එපා ගන්න ඇතුළේ දෙනවා. දීලා අපි මොකද කරන්නේ Q වල අපිට කරන්නේ කර. ඊළඟට මෙතනදී සිම්පල් n විදියට ගන්නේ ක්‍රියා කරපු මවුල ගානේ. මෙන්න මේ දේ හරීම පැහැදිලි කරලා තියාගන්න. ඒ තමයි ඔය ඩෙල්ටා Q වල අගය ගණනය කරද්දී Aට සාපේක්ෂව හරි Bට සාපේක්ෂව හරි තනි සංකඩකයකට සාපේක්ෂව මේ අගය හොයන්න. හැබැයි මූට සාපේක්ෂව මූට සාපේක්ෂව ලැබෙන අගය එකම වෙන්න ඕනේ. ඒක ඉස්සරහට හදලාම පෙන්නනවා. හැබැයි මෙන්න මේ Q ගණනය කරනකොට කෙනෙකුට අදාළව නෙමෙයි මුළු පද්ධතියම සලකලා තමයි Q අගය ගණනය කරන්නේ. ගණනය කළා ඔයා විසින් තීරණය කරනවා ගාන හදන්න Aට සාපේක්ෂවද Bට සාපේක්ෂවද ඒ කෙනාගේ ක්‍රියා කරපු මවුල ගාන මෙතනට එන්න ඕනේ. සහ එයාගේ තුලිත සමීකරණයේ සම්මුඛකය මෙතනට එන්න ඕනේ. දාලා ගන්න. හැබැයි උදාහරණම ඊප අවස්ථාවක් කිව්ව මතක ඇති. වායු ගණන් හදද්දී ශක්ති විද්‍යාව ගණන් හදද්දී රසායනික ගණනයේ පාඩම අනිවාර්යයෙන්ම හොඳට දැනන් ඉන්න ඕනේ. උදේ මෙන්න මෙතන මේ ක්‍රියා කරන මවුල ගාන කියනවානේ. ඔය මවුල ගාන මෙතන සාන්ද්‍රණයයි පරිමාණයයි ක්‍රියා කරක් බලලා දාන්න බෑ. මතක සීමාකාරී ප්‍රතික්‍රියාවේ කියලා ගණන් ඇදුවා. අපි මේ දෙන්නගෙන්ම ක්‍රියා කරන මවුල ගාන හොයලා ඇත්තටම කොච්චරක් මේ කෙනාගෙන් ක්‍රියා කරනවද කියලා හොයලා ඒ අගය තමයි මෙතනට දාන්න ඕනේ. ඒකනම් ඔයාලට තේරෙනවා අර නිකන් අර ෆිසික්ස් වල කියනවනේ B සමානයි √AT වගේ සමීකරණ දෙවිත් ඒකට දත්තේ ගන්නවා නම් ආදේශ කරයිද අපි සීට්යක් කියලා නම් ෆිසික්ස් වල දෙන්නේ බෑනේ මම දන්නවා. හරි. අන්න ඒ වගේ ඒ කියන්නේ අපිට සමීකරණය දැනගත්තම කොට යන්න බෑ. සමීකරණයට ඇප්ලයි කරද්දී ඒක වටේට බැඳිච්ච ලොකු දැනුමක් ඔයාගේ උඩ තියෙනවා. තේරුණානේ? හරි. එහෙනම් ඒක හරි අපි දැන් ගණන් හදනවා. ගණන් හදලා පුතේ බලමු. අමාරු නෑ. ඒක හරි ලස්සන හදන්න පුළුවන් කියලා දෙන්න. ඊළඟට තව කාරණා කීපයක් තියෙනවා මෙයාගේ ඒකක සායි දේවල්. අපි ඉන්නේ දාගන්න පොඩ්ඩක් මේ කතා කරපු දේවල් මොකද කියලා. දාගන්න පුතේ රසපෑනි කර්මාතුකාව ප්‍රතික්‍රියාතාවයේ ගණනය ඒ ප්‍රධාන විපක්ෂයනේ පොඩකින් ප්‍රතික්‍රියාතාවයේ ගණනය නෙමෙයි ප්‍රතික්‍රියාතාවයේ කියුවේ අපිට උනේ ඩේටා කියුවේ ප්‍රතික්‍රියාවක ඩේටා කියුවා සෝරි අවශ්‍ය කරන්නේ කියුවා प्रतिक्रियावක डेटा की उदाहरण रिकॉर्डिंग टाइम के बाद दररोज सुबह अनिवार्य दागा प्रतिक्रिया तापीने के प्रतिक्रियावक डेटा की उदाहरण ये अर्थ याद आता एमा आगे यार
මෙම අගය ප්‍රතික්‍රියා මවුලයකට සාපේක්ෂව ගණනය කළ යුතු වේ. ප්‍රතික්‍රියා මවුලයකට සාපේක්ෂව ගණනය කළ යුතු වේ. එනම් තුලිත සමීකරණයේ සංකුණකයට ගැලපෙන ප්‍රමාණයක් සමග ක්‍රියාව සැලකිය යුතු වේ. හරි. දාගන්නුගේ උදාහරණයක් කියලා දාලා 2 දාන 3යි b ගෙන් හැදෙනවා 2යි c දාන d කියලා පොඩ්ඩක් ක්‍රියාව දාගන්න. එහෙම දාලා අහලිය ඉහත ක්‍රියාවේ ප්‍රතික්‍රියා මවුලය සිදුවීමට නම් ඒහි මවුල දෙක බීහි මවුල තුන සමග ක්‍රියා කළ යුතු වේ. දැන් ඊළඟ කතාව ටික ගමු දෙන්න. දැන් මේ ඩෙල්ටා කියු ගණනය කරන්නේ ප්‍රතික්‍රියා මවුලයකට අදාළවනේ. එතකොට මෙයාගේ ඒකකයේ විදිහට අපි පාවිච්චි කරන්නේ මවුලයට කිලෝ ජූල්. හරි. ඒ වගේම තමයි පුතේ ඔයාලා දන්නවා මේක ෆිසිකල් පාඩමක්. ඒ කියන්නේ භෞතික රසායනික කොටසක්. ෆිසිකල් පාඩම් ඇතුලේ අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාවක් කියලා ඉදිරිපත් කරනවා නම් දැන් වායු පාඩමේ අපේ වෙලාවකුදී අර ප්‍රතික්‍රියා ලියන්නේ උකුණ හම්බෙන්නේ නැහැ. ඒ ප්‍රතික්‍රියාව වල හම්බෙන්නේ නැද්ද? අර ඉස්සරහට කියනවා වායුවක මෞලික පරිමාවසෙකින් ඔක්සිජන් වල මෞලික පරිමාවසෙකින් කියලා ඊළඟ ටර්ම් ටෙස්ට් එකේ ජීවගතයක් හරි රචනා ප්‍රශ්නයක් තුල හරි ඉතින් ඊළඟ වගේ බටු ෂුවර්ම තමයි. හරි. එතකොට ඒක ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එක ලැබ් එකේ කළොත් අනිවාර්යෙන් දීලා කරන්න. ඒ ලැබ් එකේ කරද්දී ප්‍රායෝගිකව මුණ පාඩමේ ගැටලු පිළිබඳව අනිවාර්ය විභාග ප්‍රශ්න තියනවා. හරි. දැන් මේ වෙද්දි ශීඝ්‍රගාමී වේගයකින් අපේ පුතාලගේ සංකෘතිකාරී ඉස්කෝලේ පාඩම් ලයිස්ට් වෙනවා. ඒක අද කෙමිස්ට්‍රි පේපර් එකේ දීලා තියෙනවා ශක්ති විද්‍යාව ඇතුළු. හරි. එතකොට ඔය කියන ප්‍රැක්ටිකල් එකක් මම අවුරුද්දකින් මේක ආවද කියලා ඒක ඇවිල්ලා තියෙනවා. හරි. ඔය ස්ට්‍රක්චර් එකේ ඇති සීගන් කෝඩ් එකට එනවා. ඒක අපි ඉස්සරහට කරමු. වයි පාඩමේදී. හරි. කොහොම හරි අන්න එතන ක්‍රියාවලියක් තියෙන අනිවාර්යෙන් භෞතික ස්වරූපයක ලියන්න ඕනේ. අපි මේ ශක්ති විද්‍යාවේ ප්‍රතික්‍රියා ලියනවා උනේ ගමකට. හරි. ඒ මේවා මෙච්චර ලියනවා ඔය මෙච්චර ලියන. හරි. ඒ හැම තැනකම හරි භෞතික ස්වරූප ලිවීම අනිවාර්යයි. භෞතික ස්වරූප නැතුවුතේ ප්‍රති කොපි කරන්න බලාගෙන ගිහිල්ලා පුතේ වෙච්ච විපතක්ෙම කියලා තියනවද මීර කලින්? මෙතන අපේ පුතාලා ඉන්නවා ඉස්කෝලේ මං හින්දා ඉස්කෝලේ නම නොකියන්න උඹලා පස්සේ මං කියන්නම්. හරිද? එතකොට
මගේ 2021 එළව. ඒ කියන්නේ කොරෝනා කාලේ. හරි. එතකොට කොරෝනා කාලේ පුතේ කියනවා ඒ කියන්නේ දැන් මේ වෙලෙදී අපි වන්දලේ ලොකු ළමයි නිසා නෑ නේද? කොහොම හරි ආම්පික්ස් එකේ වගේ ඉන්නවනේ. අපි වගේ හරි. එතකොට අන්තිම දවස්වල ඒ දරුවෝගේ මට කී දෙනාට වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ දරුවන් මම මුලින්ම පන්තියක් කරන්න යන්නේ ගෲප් ක්ලාස් එක. හරි. ඉන්ඩිවිඩුවල් ක්ලාස් එක. ක්ලාස් එක කරන් ගියාට පස්සේ කොල්ලන්ට කොහමද උගන්වන්න ගියා අල්ලලා ගියා. ඊට පස්සේ මේ මම එතකොට ගම්පා මොකටාගේ ගෝල් ක්ලාස් කරනවා. හරි. දැන් විභාගයට බොහොම කෙටි කාලයක් වගේ තිබ්බේ මාස 6ක් 7ක් විතර වගේ. එයාට මගහැරිච්ච පාඩම් ටික සහ ඉදිරින් කරන ක්ලාස් එකකින් විතරක් වගේ මුළු පාඩම් ලයිස්ට් එකම කව කරගන්න පුළුවන් ටයිම් ෆ්‍රේම් එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඇව්වා ඉහි ඕල් ක්ලාස් එකේ ගන්න මොනවද? හරි. ඊට පස්සේ මම කිව්වා මේ පාඩම් ටික ගන්න දෙන්න. හරි. ඊට පස්සේ කිව්වා එහෙනම් ඉතින් මේක කරමු. ඒ තමයි ඕල් ක්ලාස් එකේ අර පාඩම් ටික යන හින්දා අපි මේ පාඩම් ටික කරමු. ඒක ඔක්කොම ටික කව කරගන්න පුළුවන්. හරි. අවාලා වුණා. හැබැයි ගෙදරින් අවසර ඉදිරියට දුන්නේ නැහැ. ඕල් ක්ලාස් එකට මගේ. හරි. ඒ වෙනකොට ලංකාවේ ප්‍රධාන කාර්යාලයේ උගන්වන ගුරුවරයෙක් පන්තියේ ඉන්නේ. ඒ දරුවෝ හරි. ඊට පස්සේ මට රැයට මැසේජ් එකක් දාලා ප්‍රොෆෙසර් මාර්කේස් එක මෙන්න මේ දෙයක් මම දෙයක් කියන්න මේ ගෙදරත් එක්ක මුත් එහෙම අවුලක් කතා කරන්නේ නැද්ද කියන එක. මම ගෙදරට අවුලක් දාලා හරි නැත්නම් මම ගෙදර කෙන පන්තිය නතර කරගෙන යන්න කියලා කොල්ල බය වෙනවා. හරි. ඊට පස්සේ මොකද නෑ මොකක්ද නැති කිව්වා. හරි. ඊට පස්සේ මම මේවයිස මේ ගෙදර අය දන්නේ නැහැ මේ සබ්ජෙක්ට් එකේ කර සහය ඒ උගන්වන විදිහට හරි මට දැන් මේක තේරෙන්නේ. මට කිව්වා ඕල් ක්ලාස් එකට යන්න එපා අර සර් මේ යන්න ගෙදරින් මේක ඉගෙන ගන්න ඒක. අර මොකක්ද ප්‍රශ්නයක් නැවුලන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයෙ කොල්ලානවා ගෙදර මම දිරද එනවා නේද කියලා. මම ඕක තමයි ඒක පෙළ දෙන්න මොකද ඔබ එන ෆීඩ් හරි. ඊට පස්සේ පහුවෙදා කියන දවස් දෙකක විතර වගේ පස්සේ මේ ඕල් ක්ලාස් එකට ගිහින් ඊහා මේක පන්ති හරි. ඊට පස්සේ මම මොකද කොහොමද අපිට ඉන්නේ කියලා කිව්වනේ ගෙදරින්. ඔව්ස්ලා මට පස්සේ මොලේ පහළ වුණා. හරි. ඒක මම කොහොමද යන්නේ? මොන්ටාන පාරේ යනකොට ඒ පාරේම තමයි එයා යන අනිත් ලොකු පන්තිය තියෙන්නේ. හරිද? තාත්තා ඇවිල්ලා වාහනේ අතන අරස් පාරෙන් දාලා මු යනවා කියලා බලාගෙන ඉන්නවා. හරි පන්තියේ යනවා කියලා ආදරේ කියන්නේ මගේ එකට එහෙම බලන්නේ නෙමෙයි. පන්තියේ යන්නේ මු කරන්නේ පන්තිය යනවා කියලා එහෙම ඇවිල්ලා තාත්තා කියන්නේ කාපෝ ගලලා ඇවිල්ලා ආපු මගේ පුතිරෝ ඕල් ක්ලාස් එකට හරිද? ඒ වගේ ගෙදරින් ඉඳන්නේ අර පන්තියේ යන්නේ කියලා ක්ලාස් ෆීස් එකක් එහෙම මාර්ගෙන් අර ආයතන අපේ ආයතන ඒවලු. හරි ඒ දිගාව ඊට පස්සේ කොහොමයි මරු වැඩේ කියන්නේ කොරෝනා වල පන්තිය ආයතන ඉන්ඩිවිජුවල් හරිද? ඒක කොරෝනා වලට නැවතුනට පස්සේ දැන් කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේ මොනවද? ආයි කොරෝනා ඉවර වෙනවත් ඒ කියන්නේ එක්සෑම් කිව්වෝ වගේ ආයි කොරෝනා ඉවර වෙලා අපි ක්ලාස් පටන් ගත්තා. හැබැයි බොහොම පොඩි පීරියඩ් එක. හරි. ඊට පස්සේ කිව්වා දැන් හරියන්නේ නැහැ සර් වැඩි. මම කොපි කරන්න තියෙන්නේ ඒක හරිද? ඊට පස්සේ අප්පා කොපි නෑ කරන්නේ බලාපොරොත්තු වෙනවා. තාම අපේ පොඩි ගැප් එකක් තියෙනවානේ මම ඔබට දෙන්න පුළුවන් උපරිම සහායක දෙන්න. දැන් ගෙවල් වලින් ඉතන බලන විදිහක් තියෙනවනේ. උට සියලුම ක්ලාස් ගණන් නතර කරා අන්තිම මාසේ. ඒ කියන්නේ විභාගික ආසන්න අවසන් මාසේ තියෙන්නේ. සියලු ක්ලාස් වලට යෑම ගන්න. ඇයි හේතුව මොන හරි ලෙඩක් දුකක් ආදරයක් වුණොත් කියන. හරි. ඒක මගේ පන්ති විතරනේ අනිත් සබ්ජෙක්ට් වල කරන්නේ හොඳම ටික කරන්නේ අවසන් මාසේ. හරිද? ඒකෝට සෑහෙන ටිකක් කට් වෙනවා. ඊට පස්සේ මොන මැසේජ් එකක් දාලා ඉවෝ පුතේ කොහොම හරි දෙයක් දැන් හොරෙන් එන්නේ තිබුණේ නැහැ ඉතින් ඉවන්නේ ඒකෝට කොහොම හරි එන්න බලපන් කියලා ඊට පස්සේ කොහොමද එදට ඕක කියලා තේරුම් කරන්න බෑ හරි මම කොපි කරනවා අවුලක් අන්තිමට මොකද දාලා දෙන්නේ කොරෝනා ව්‍යාප්තියේ බලපෑම නිසා ළඟම පාසල හොඳම පාසල වශයෙන් හැමෝටම ඇඩ්මිෂන් දිනුත් කරා හරිද දැන් පුගේ ඇඩ්මිෂන් දෙන්නේ කොළඹ හරිද එතකොට යාළුවෝ කවුරුද ළඟපාතනේ මේක අහුනේ ඔය ජායලපැත්ත ඉස්කෝලේ එකේ පුතා හරි යාළුවෝ කවුරුත් නැහැ අන්තිමට තානියෙම එක්සෑම් ගලියන්න උනා එතකොට මෙයාලා විභාගයට කලින් යාළුවෝ කතා කරලා තියෙන පුතේ යාළුවෝ ඉන්ඩෙක්ස් නම්බර් පිළිවෙල තියෙනවානේ හරි එතකොට අපි ඔක්කොම එකට ගොඩ යන්නේ එහෙම කියලා හරි ප්‍රශ්න දෙන්නේ අර විදිහ තමයි කරන්ට් ඇක්ෂන් හම්බුනේ ඉස්කෝලේ යාළුවගේ දැන් මෙහෙමයි ඔය ඉස්කෝලේ ඉන්ඩෙක්ස් නම්බර් එකේ නම් පිළිවෙලකදී රෙජිස්ට්‍රේටිව් පිළිවෙල තියෙනවානේ ඔන්න ඕකත් එක්ක අන්තර් සම්බන්ධතාවයක් කියලා ඉගෙන ගන්න පුළුවන්. මේ ළඟ තමයි නම්බර් එන්නේ කියනවා. කොහොම හරි අරකට ගියා. හැබැයි C එකක් ගත්තා කෙනෙක්ෂුව. හරි. C2යි S එකක්. කෙනෙක්ෂුවත් එක්ක තව මොකක් හරි සබ්ජෙක්ට් එකක් C
තව එකක් අනිත් එක ගොඩට. හරි. ඉතින් මම කියන්නේ ඒක විභාගයක් කියලා උට උණ කෙනෙක්ට වගේ. අයි 100%ක්ම කොපි කරන එක විශ්වාස කරගෙන ඉඳලා කෙලුණාම යන්න දෙන්නේ නැහැ කියලා ඒක. ඒක මම ඔයාලට කියන්නේ කොපි කරන්න බලාපොරොත්තු වෙන කවදාවත් පන්ති යන්න එපා. එහෙම වුණොත් ඒ උඹලගේ ළමයි කවදා හරි දවසක උඹලා දේවල් හිතන්නේ ඇයි? දැන් අම්මලාට මේ ගෝවාපාරේ සල්ලි වල උඹලා පන්ති වෙනවා උඹලා පන්ති එකම දුන්නා මම කොපි කරනවා. ඉතින් එහෙනම් වෙන්නේ ඒකේ ඉතින් හරියට මේ දේවල් මැනේජ් කරගෙන පාඩම් කරගන්න ඕනේ විභාග දැක්කලා පිස්සු අයිඩියා වලට එන්නේ නැහැ. හරි මේ බලගන්න. පළවෙනි කතාව ඒකට කියවල ඒකකය මවුලයේ කිලෝ ජූල් ඒකට කියවල ප්‍රතික්‍රියා මවුලයක් සැලකීම. උදේ ඔය කියන අගේ ගණනය කරන්න පුළුවන් ප්‍රතික්‍රියා මවුලයකට නොවන අවස්ථා සඳහා දැන් උදාහරණයක් මෙතන Q ගන්න. හරි. ඒ වගේම තමයි ඔයාලට දැනට කියලා දුන්නාට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා මේකද. අපි අර්ථ එක්කින් 14ක් ඉගෙන ගන්නවා ඉස්සරහට. ඔන්න අර්ථ එක්කින් 14 පුතේ යම් ශක්තියක් ගණනය කරනවා මවුලයේ කිලෝ ජූල්. හැබැයි අර්ථ එක්කින් ගණනය කරන ශක්තියගේම එතන තියෙන මවුලයකට සාපේක්ෂ නොවන එකකට ගණනය කළොත් දීපම කිලෝ ජූල්. අපි ඒක ඉස්සරහටම මතක් කරලා දෙන්න. ඒක 100% දැන් ඔයාලට තේරුම් කරලා දෙන්න දෙයක් තේරෙන්නේ නැහැ. සේවනා එහෙමනම් ප්‍රතික්‍රියා මවුලයකට අදාළ ඒකකයේ මවුලය කිලෝ ජූල් ඒ මනෝනාගයක් සඳහාවනාගේ කිලෝ ජූල්. ඒ වගේම තමයි තාපදායක නම් ඩෙල්ටා Q වල ලකුණ දානතරිනද ඍණ තාප අවශෝෂක නම් දාන. හරි. ඒ වගේම තමයි අර කියන්න අලුතේ ප්‍රතික්‍රියාවල් ලියන්නේ භෞතික සෝපසයිකල් වීම අත්‍යවශ්‍යයි අනිවාර්යෙන් ඉන්නේ. දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ මේ ඩෙල්ටා Q ලැබ් එක ඇතුලේ අර පුතාලා ලිපින් දාලා කරන්නේ ලැබ් එක ඇතුලේ කොහොමද මේ ඩෙල්ටා Q හොයන්නේ ප්‍රැක්ටිකල් එක. ඒකත් අපි කරන විදියම කතා කරමු. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් කරන විදියම ගැන කතා කරමු. මේ දක්වා කතා කරපු එක නෝට් එකට දාන්න. හරි. හරි. ලියලා දෙන්න. ප්‍රතික්‍රියා මෞලික කතා විතරයි දෙන්නේ. හරි. ඊළඟ පොයින්ට් එක ලියන්න මේක. ඒ සඳහා ඒ කියන්නේ උඩ කිව්වනේ ප්‍රතික්‍රියා මූලයක් සඳහා ගණනය කළ යුතුයි කියලා. ඒ සඳහා පහත සමීකරණය භාවිතා කළ යුතු වේ. පහත සමීකරණය භාවිතා කළ යුතු වේ. එහෙම දාලා මෙන්න මේ සමීකරණය දාලා රතු පෑනෙන් කොටු කරලා දක්වලිතේ පදික හඳුනා ගන්න කියන්නේ ප්‍රතික්‍රියාකාරය ඒ කියන්නේ ක්‍රියාකාරක මොකද කරන සිම්පල් ඒ කියන්නේ කොහොමද සමීකරණයේ සංකේතය. දැන් මේ සමීකරණ ලියනකොට ඒක තමයි යම් තැනක ඉස්සරහින් ලියන්නේ. මේක ලියලා කොටු කරලා පද ටික විතරක් හඳුන්ව ගන්න. හරි. ලියා ගන්න. මුල් සමීකරණයේ සම්පූර්ණේ පහලින් ලියා ගන්න වෙන පොයින්ට් එකේ डेल्टा Q ही एककය डेल्टा Q ही एकකය මවුලයට කිලෝ ජූල් වේ.
මල්ලයට කිලෝ ජූල් වේ. වෙන පදාර්ථ ප්‍රමාණයක් සඳහා වෙන පදාර්ථ ප්‍රමාණයක් සඳහා ශක්තිය ගණනය කරන්නේ නම් ශක්තිය ගණනය කරන්නේ නම් ඒකකය කිලෝ ජූල් වේ. කිලෝ ජූල් වේ. ඊළඟ පොයින්ට් එක විදිහට යන්න. තාපදායක නම් डेल्टा QT ලකුණ ඍණ ලෙස ताप अवशोषक नाम लकुण दर लेसा දැක්විය යුතුවේ. අවසාන පොයින්ට් එක විදිහට යන්න. කිසියම් ප්‍රතික්‍රියාවකට අදාළව අදාළ රසායනික ක්‍රියාව ලියා ඉදිරිපත් කරන්නේ නම් භෞතික අවස්ථා දැක්වීම අනිවාර්ය වේ. නේද? දැන් අපි ඩෙල්ටා කිව්වලාගේ පරීක්ෂණාත්මකව සෙවිය යුතු විදිහට කතා කරන්න හදන්නේ. දැන් අද මේක සීන් එකක් තියෙනවා. දෙකමාරේ පන්තිය පටන් ගන්න කීයද? 3යි කාලට. අපි වෙනදා ඉන්ටර්වල් කොච්චර වෙලා දෙනවද? පැය භාග නේ. එතකොට විනාඩි 45ක් පව වෙලා පටන් ගත්තාම තව කොච්චර කාලයක ඇරියස් එකක් තියෙනවද විනාඩි 45ක් බැලුවාම? පැයක්. වෙනදා මන්ති ඉවර කරන්නේ කීයද? එහෙමනම් අර පැය කාලය වෙනවා නම් කීය වෙනකන් ඉන්ටර්වල් එක හරි ඉන්ටර්වල් එකක් නැතුව හදාවට ඉවර කරනවද? ඉන්ටර්වල් එකක් අරගෙන අපේ 45 වෙනකන් කරනවා. තීරණය ඔයාලගේ මම කැමති ඕන දෙයකට. දෙක වරන් තියෙන්නේ. සුබරේම තියලා ගන්න. ඉතින් බලන්න මේමයි බලන්න අවු විශේෂයි. හරිද? පැය භාගයක් ගන්න එපා. විනාඩි 20ක් බ්‍රේක් එකක් ගන්න නේ. හරි නැත්නම් කරන්නේ හදන්න දාන්න තියෙනවා. හරි එහෙනම් දැන් ඩිසයින් එක කාඩ් එකක් පොඩ පපස්සා ලියන්න ඕනේ ඒකයි නේ.